Terusarnai Sivjanatama Subha Sandhya Kalya Partana Kulabhavan Mahadiki Deda Sisipavasehi Uduvapura Pasurasa Puhadihi Sandhya Bhagehi Nimita Dharma Desanava Myavatavedi Aram Srimate Sudra Visnavatavi චාරිත්‍රානුකූලව දැහැත් කට්ටි පිළිගන්වලා ආරාධනා සිත කරන් තිබුණා දමයන්ති මහත්මිය. ඉතුමේ බලාපොරොත්තු වෙන සියලු කටයුතු සර්වකාරයෙන් සාර්ථකවට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයන් හේතු වේවා වාසනාව වේවා කියලා මේ වත්තාවේදී ප්‍රාර්ථනා කරන ලබනවා. අදාසීදී අපගේ ගෞරවනීය ආරාධනා අපි ජාගෙන අපේ ආරාධනාවට වැඩම ආදාරන්ට දුන්නේ උත්තර සිල්මාතා ආරාමේහි වැඩ වාසය කරන සේවනගල ධර්ම සංගමිත්තා සිල්මෑණියන් වහන්සේව ඉතාමත් ගෞරවයුක්ත මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. සියලු දෙනාම සාදු නාදයක් පවත්වනවා. හොඳයි. පළමු කොටස අපගේ අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේගෙන්ද පසේ බුදුරජාණන් වහන්සේලාගෙන්ද අරහත් බුදුරජාණන් වහන්සේලාගෙන්ද සියලුම අපගේ ආර්යයන් වහන්සේලාගෙන්ද දේශකයන් වහන්සේලාගෙන්ද මාගේ පාද නමස්කාර වේවා. ඒ වගේම තමයි සෙවණගල ඒ වගේම තමයි හබරුළුවේව අපගේ මේ පුණ්‍ය භූමිය එහෙමනම් පින්වත් ස්වාමීන් වහන්සේගේ ඒ ගෞරවනීය මහා නායක පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා. එහෙමනම් මාගේ ගුරුවෝත්තමයන් වහන්සේ අපගේ ලොකු ගෞරවනීය ලොකු මෙහෙණින් වහන්සේගේද මගේ පාද නමස්කාර වේවා කියලා පළමු කොටස අදිෂ්ඨාන කරනවා. එහෙමනම් සියලු දෙනා සාදුකාරයක් දෙන්න. හොඳයි. නමස්කාරය කියලා. සමන්ත්‍රා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්තේ දිත්තමත්තං උතේ මුතමත්තං සුතේ සුතමත්තං භවිස්සති. හොඳයි. අපගේ සදහවත් පින්වත් උපාසිකව පමණයි අද සිටින්නේ. එහෙමනම්
ඔබගේ හිමිදිරි පාන්දරේ ඉඳලා මේ මොහොත වෙනකම් ඔබ නොයෙකුත් ආගමික කටයුතු වල යෙදී සිටියා. එතකොට ඔබට ගාථා පාඩයක් කිව්වා. දිත්තේ දිත්ත මත්තං මුතේ මුත මත්තං සුතේ සුත මත්තං භවිස්සති. එහෙමනම් මේ දිත්තේ දිත්ත මත්තං කියන්නේ මොකක්ද? ඔබගේ චිත්ත සංතානේ මනෝමය කායයට ගිහිලා තැම්පත් කරලා තියෙන දිට්ඨිය. මොකද්ද මේ දිට්ඨිය? ඔබට ඔබගේ දිට්ඨිය නිසාද ඔබට ඔබව අඳුර ගන්න බෑ. ඔබ අඳුර ගන්න බැරි නිසා ඔබේ අම්මා, තාත්තා, ඒ වගේම සහෝදරයන්, ඥාතීන්, ස්වාමියා නේද? පවුලේ සියලු දෙනා අසල්වාසී ඔබට අඳුර ගන්න බෑ. ඇයි ඒ? දිත්තේ දිත්ත මත්තා. දිට්ඨියෙන් ඔබ මත් වෙලා. මුතේ මුත මත්තා. දිත්තේ මත් උනාම මගේ කරගත්තාම දැන් එතන මත් වෙලා නේද? දැන් ඒ දිත්තේ දිත්ත මත්තා නම් මුතේ මුත මත් නම් දැන් ඔබට සුතේ සුත මත්තා. ඔබට හරි ගියා හෝ වැරදුනා හෝ ඔබේ ක්‍රියාව කරනවද නැද්ද? කරනවා. ඒකට කියනවා සුතේ සුත මත්තා. මේක හැබැයි හරිද වැරදිද කියලා ඔබට දෙපැත්ත ඔබ දකින්න දන්නේ නැහැ. දැන් ඉතින් ඔබ මේකට කියනවා මානසික ආතතිය. මොකක්ද දෙන්නේ? මානසික ආතතිය. ඇයි ඒ? ඔබට ඇස කන නාසය දිව කය මන කියන මේ 6 තොරක් තියෙනවා. එහෙනම් මේ 6 චක්කුංච සෝතංච ගානංච දිව්වංච ධම්මංච පොට්ටම්බංච. ච කියන්නේ මොකද්ද? එහෙනම් 6න් ඇහෙන් 6ක්, කනෙන් 6ක්, නාසයෙන් 6ක්, දිවෙන් 6ක්, මනසෙන් 6ක්, කර්ජකයෙන් 6ක්. මේ 6න් උපදින කුණු ටික තමයි දිත්තේ දිත්ත මත්තා. ඔබට තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, දුෂ්ටකම, කෙලෙහිලිකම, නින්දා කිරීම, අපහාස කිරීම, ගැරහීම මේ ඔක්කොම එන්නේ මොකක් නිසාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, තණ්හාසෝකෝ ජායති. දැන් තණ්හාව නිසා ඔබට ශෝකයටපත් වෙනවා. එහෙනම් මේ තණ්හාව දැන් උපදින්නේ නම් මොකෙන්ද? මෙන්න මේ මම කිව්වේ ඇස, කන, නාසය, දිව නේද? මනස, කර්ජකය. එතකොට මේකට තමයි භාගවතුන් වහන්සේ එහෙනම් මාගධි භාෂාවෙන් කියනවා මොකද්ද? චක්කුංච සෝතංච ගානංච දිව්හාච ධම්මංච කර්ජකයච. එහෙනම් ච කියන්නේ මේ 6 දොරෙන් ඔබ අවදි වෙච්ච මොහොතේ පටන් නින්දට යනතුරු පිරි ලෝකය, අපිරි ලෝකය, පිරි අපිරි මනින ලෝකය. මෙන්න මේ 3 ලෝකය. දැන් මේ 3 ලෝකය නිසා ඔබ හදා ගන්නවා මේ වර්තමාන මොහොතේ. මොකක්ද හදාගන්නේ? භව තණ්හාව, කාම තණ්හාව, විභව තණ්හාව. මේ තණ්හා 3 කියන මෙතන තියෙන ත්‍රිපිටි වටයක්. එහෙනම් මේ ත්‍රිපිටි වටය මේ වර්තමාන මොහොතේ තමයි ඔබ ජනිත වෙන්නේ. එතකොට මේ වර්තමාන මොහොතේ ඔබට උදාහරණයක් කියනවා. මිරිස් ගහක් ගමු. මිරිස් ගහ ඔබ හිටවනවා. මිරිස් ගහේ දැන් ඔබ හොඳට පස් ටික, වතුර ටික, පොහොර ටික හොඳට ලං කරනවා නේද? ලං කරාට පස්සේ ගහ හොඳට සරුවට වැඩෙනවා. දැන් ඔබගේ ජීවිතේ
ඔබ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔබගේ පුංචි අවදිය හොඳට වැඩෙනවා. මේ පුංචි අවදිය වැඩෙනකොට හැබැයි ඔබට කන්න බොන්න දෙන්නේ කවුද? ඔබේ අම්මා තාත්තා නේද වැඩිහිටියෝ ටික. දැන් ඔබ කාලා බීලා ඔබ සෙල්ලම් කරලා ඔබ නිදැල්ලේ සිටිනවා. නිදැල්ලේ සිටින කෙනාට මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තේරෙනවද? මගේ කියලා අල්ලගන්න දෙයක් තේරෙනවද? නෑ. බඩගින්නට නේද කන්නේ? එහෙමනම් එයා ඒ බඩගින්නට ඒ කාලා බීලා වැඩෙනකොට එහෙනම් මිරිස් ගහට වතුර ටික, පොහොර ටික, පස් ටික කිට්ටු කරනකොට ගහත් හොඳට වැඩෙනවා නේද? එහෙනම් ඔබත් පුංචි කාලේ වැඩෙනවා. වැඩෙනකොට මේක අතු ලියලන්න පටන් ගන්නවා. අතු කියන්නේ මොනවද? ඔබගේ සිතුවිලි පරම්පරාව. ගහේ අතු ලියලනවා ඔබට වර්තමාන මොහොතේ සිතුවිලි පරම්පරාව උපදිනවා. දැන් මේ සිතුවිලි පරම්පරාව උපදිනකොට ඔබට හීන මාලිග අනන්ත අප්‍රමාණික ඔබ වවනවා. වවනවද නැද්ද? ඔව්. ඇයි එක සිතුවිල්ලක් කියනකොට තව සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල යනකොට තව සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල යනකොට දැන් සිතුවිලි නවතිනවද? නෑ. එන සිතුවිලි ගානේ ඔබ එබි බලනවා. එන සිතුවිලි ගානේ ඔබ එබි බලනවා. එහෙනම් ගහ අතු ටික ලියලනකොට හිරුවව හිරු වැටෙනකොට අර අවුරශ්මියේ නේද? ප්‍රභාෂර විදිහට ගහ වැඩෙනවා නේද? ඒ වගේ ඔබට ප්‍රභාෂර ඒ සිතුවිලි ප්‍රභාෂරයි. දැන් එතන රාගය, දේශය, මෝහය. දැන් එතන ත්‍රිපිටි වටය. දැන් මේ ඔබගේ මේ කෙලෙස් වර්ධනය වෙන ක්‍රමවේදය. එතකොට මේ මිරිස් ගහේ දැන් මේ අතු ටික ලියලලා දැන් මල් පිපෙනවා. දැන් ඔබ සිතුවිලි ටික ඔබට අර එන හීන මාලිගා ටික ඔබ තනන්න උත්සාහවන්ත වෙනවද නැද්ද? වෙනවා. දැන් ඉතින් ඔන්න සමහරක් ඇත්තෝ නම් ඉගෙන ගන්නවා. ඇයි රැකියාවක් කරන්න. කසාදයක් බැඳලා හොඳට පරස්තාවක් කරගෙන හොඳ ෆැමිලි ලයිෆ් එකක් සකස් කරගන්න. මේ වගේ විවිධාකාර විදිහට ඔබට රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධ ඔබට අවදි වෙච්ච මොහොතේ පටන් ඔබට නිින්දට යනකතුරු ඔබට එදිනෙදා ඔබට බිහි වෙනවා. දැන් පින්නතුනේ ඔබ හිතුවේ නෑ මේ සියලුම සිතුවිලි ඔබගේ චිත්තද කාය මනෝමය කායට කියලා තැම්පත් කරලා බව. දැන් ඔබට ඒක පේන්නේ නැහැ. හැබැයි ඔය වයසේදී මේ බණ ඇහෙද? නෑ තෝරගන්න බෑ. ඇයි? එයාලගේ ලෝකයා ඉන්නේ. ඔබගේ ලෝකේ කාලේ ඔබ හිටියා. එහෙනම් දැන් මේ මිරිස් ගහ අවුව වැටෙනකොට අවුව තියෙන පැත්තට නේද පළදාව වැඩි? අවුව නැති තැන ගහ පොළොල් නේද? ගහේ පළදාව නෑ. 1 2 මෙන්න මේ වගේ. එහෙනම් ඔබට දැන් බාහිර ලෝකයේ ඔබට ඇස් දෙකෙන් දකිනවා, කනෙන් ඇහෙනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් රස රාගනවා, හිති මනසින් සිතුවිලි පවත්නවා, කරජකයෙන් එහෙමත් නැත්නම් මේ ශරීර කූඩුවේ ස්පර්ශය උරාගනවා. එතකොට පින්වත්නි මේ වර්තමාන මොහොතේ දැන් ඔබ ටිකෙන් ටික ඔබ වැඩෙනවා වගේම ඔබගේ සිතුවිලි පරම්පරාව විපරිණාම ධම්මයට පත් වෙනවා. විපරිණාම ධම්මයට කියන්නේ මොකද්ද? මේ ආපෝ සිතුවිල්ල ඇති වෙනවා නැති වෙනවා. ආපෝ සිතුවිලි එනවා. හැබැයි සිතුවිලි ආවට ඔබ අල්ල ගන්නවා අතහරිනවා. අල්ල ගන්නවා අතහරිනවා. එතකොට පින්වත්නි හැබැයි අල්ලගෙන අතහරින්නේ කොහෙටද? මනෝමය කායට. සිතුවිලි ඒ කියන්නේ ඔබගේ සිතුවිලි පරම්පරාව වෙනවා. චිත්ත
චිත්තද කායෙන් අල්ලනවා. චිත්තද කායෙන් අල්ලවම මනෝමය කායට ගිහින් අතාරිනවා. දැන් ඔබට පේනවද ඒක? නෑ. හැබැයි ඔබේ සිත දැන් තප්පරයට සෙල්සියස් අංශක කී ප්‍රමාණයක් වැඩද? ගණන් කරන්න පුළුවන්ද? ගණන් කරන්න බෑ. ඇයි ඒ? ඔබට උපදින දේ ඔබට පේන්නේ නෑ. චක්කු උදපාදි, ඥාන උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි උනේ නෑ. ඒ නිසා දැන් මොකද කරන්නේ? අර හිරු එළිය වැටෙනවා වගේ ඔබගේ දැන් ගහේ මල් ටික හටගත්තා. දැන් රෑන් ටික එන්න පටන් ගන්නවා. දැන් ඔබට දැන් ගහේ හොඳට අරකේ තියෙන ලස්සන ඔබගේ ගැටිස්සි කාලේ කියන්නේ. දැන් ඔබගේ අවුරුදු 15 14 කියනකොට ඒකට කියන මොකද්ද? ගැටිස්සි කාලේ. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් කියනවා වැඩෙන යුගය නේද? එතකොට මේ වැඩෙන යුගයේ දැන් ඔබ ඒතන හිටපු ඇත්තෝ. දැන් ඔබ ඒ ඔබගේ කාලේ ඔබ පන්නපු අය. දැන් ඉතින් ඔන්න බාහිර අපිට නොයෙකුත් විදිහට පුරුෂයන් පේන්න ගන්නවා. ස්ත්‍රියන් පේන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? ඒකට අපි සිතුවිලි ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. දැන් අරහේ එහා ගෙදර අම්මෙක් තාත්තෙක් ඉන්නවා. දැන් ඊ අම්මා තාත්තා හරීම බිරිඳට හරිම ගුණකරුකයි. ඒ වගේම සැමියාට බිරිඳ හරිම ගුණකරුකයි. දැන් දෙන්නට දෙන්න හරිම ගුණකරුකයි. එතකොට මේ ගුණකරුකභාවය දකිනකොට සමහර විට දැන් තමන්ගේ ගෙදර ඒක නෑ. එක්ක අම්මා තාත්තත් එක්ක එල්ලෙනවා, එහෙමත් නැත්නම් තාත්තා අම්මත් එක්ක එල්ලෙනවා. දැන් මේ වගේ දැන් එක පැත්තක් එහෙනම් එහා පැත්තේ ගෙදර අල්ලපු ගෙදර පිරිලෝකය. තමන්ගේ ගෙදර අපිරිලෝකය. දැන් මේ අපිරිලෝකය දැන් තමන්ට ජනිත වෙනකොට මොකද හිතෙන්නේ? මට නම් තවත් මේ ගෙදර ඉන්න බෑ. මේ ගෙදර හිටියොත් මගේ මනස අවුල්. ඊට වඩා හොඳයි මේගොල්ලෝ දාලා මං කායක හරි යනවා. එනවද නැද්ද? ඔව්. ගියාද නැද්ද එහෙම? ඉන්නවා. එතකොට ඇයි ඔබගේ හිතේ අර මායා ලෝකයේ තියෙන මොකද්ද? අල්ලපු ගෙදර ඒ ෆැමිලි ලයිෆ් එක වගේ මමත් ඒ විදිහේ ජීවිතයක් ගත කරනවා. හැබැයි ඔබට කවදාවත් ඔබ හිතුවද ඔබ අනන්ත සංසාරේ කුසලයේ අකුසලයේ ඔබ ගෙනාවා කියලා? ඔබ ගෙනාවා කියලා ඔබට හිතන්නවත් ඔබට ඉඩක් නැහැ. ඇයි ඒ? කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම. ඔබ ගාව තියෙනවද? නෑ පින්වත්නි. ඔබ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඔබ එළව ගිහින් ඔබ ධර්මයේ සාකච්ඡා කරනවද? ඔබ ඇයි ඉපදුනේ කියලා ඔබ හොයනවද? මම මෙච්චර කාලයක් පින් කරා. මෙච්චර කාලයක් මම විහෙර විහාරස්ථාන හැදුවා. මගේ අම්මට තාත්තට වැඩි හිටියට සැලකුවා. නොසලකුවා. හැබැයි දැන් මගේ හිතට තරහ එනවා, වෛරය එනවා, ක්‍රෝධය එනවා, ඊර්ෂ්‍යාව එනවා, කේලම් කීම්, ගතු කීම් නොයෙකුත් විදිහට සිතුවිලි පරම්පරාවක් ඔබගේ සිත තුළ ජනිත වෙනවා. දැන් ඔබට ඒ දේ තේරෙනවද? මේ මගේ සිත නේද කිලිටි වෙන්නේ කියන එක? නෑ පින්වත්නි. ඔබගේ සිත ඔබ කියනවා උනට මගේ මහත්ය නිසා, මගේ නෝනා නිසා, මගේ අම්මා තාත්තා නිසා, එහෙමත් නැත්නම් සහෝදරයෝ නිසා, අසල්වාසීන් නිසා, රැකී රස්සා වෙලහෙලදාම් නිසා තමයි මට මේ බැඳීම වැඩි, පව වැඩි. නැහැ පින්වත්නි. පළමු කොටස ඇයි ඔබ ඉපදුනේ? ඔබ ඉපදුනේ දේ ඔබ හොයන්න ඔබට උත්සාහවන්තයා, එහෙමත් නැත්නම් මේකට කියනවා භාග්‍යවතුන් වහන්සේ විරිය උට්ටාණයක්.
එහෙමනම් මේ විරිය උත්තානේ තමයි උත්සාහය කියන්නේ. එහෙනම් ඔබට උත්සාහයක් තිබුණාද? නෑ. දැන් ඔබගේ විඥානේ දැන් කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? විපරිණාම ධම්මයට ගිහිල්ලා. දැන් ඔබගේ අර වටිනාම ඥානයේ විඥානයේ වෙලා විඥානයේ දැන් විපරිණාම ධම්මයට ගිහිල්ලා දැන් විඥානයේ බලවත් වෙලා. දැන් වයසක උදවියට ඇත්තටම දැන් තරහ පාලනය කරන්න පුළුවන්ද? ඔබේ ලේඩි කෙනෙක්ගෙන් ඔබට බැන්නෝ පුතෙක් බැන්නෝ මම හොඳ උදාහරණයක් කියන්නම්. මම ගියා මහනුවර දවස් 18ක එක දිගටම ධර්ම දේශනාවකට. මම මේ ධර්ම දේශනාව ඉවර කරලා මම මහියංගනේ හන්දහන්දී කියලා තැනක් තියෙන උතරට මම වැඩියා. වඩිනකොට වැඩ ඉන්නකොට දැන් මේ බස් එකට තමයි මම වැඩ හිටියේ. උපාසක අම්ම කෙනෙක් හිටියා ඔබ වගේ. දැන් මේ උපාසක අම්මට වයස කීයද? 72යි. උපාසක අම්මා අහනවා මෙහෙණින් වහන්සේ මාවත් එක්කයි යන්නකෝ. මම කොහෙද? ආරාමෙට. මම ඇයි? දැන් ඇයි ආරාමෙට යන්නේ? හරිම ලස්සනයි. ඒ උපාසක අම්මා හරිම ලස්සනයි. නෑ මට ඉන්න බෑ. මම ඇයි ඉන්න බැරි? අයියෝ මට පුතා සලකන්නේ නෑ. මට බයිනවා. පුතා කියන්නේ බෑ නා. ඊට පස්සේ දුව ගණන් ගන්නෑ. දැන් කියනවා. හැබැයි යා දැන් වයසට ගිහිල්ලා තොහොම ලස්සන නම් තරුණ කාලේ කොහොම ඉන්නේ නැද්ද? ඒ කාලේ පන්සල මතක් වුණාද? ඒ කාලේ බණපදේ මතක් වුණාද? අනේ මං සතර අපායට වැඩේ කියලා මරණිය මතක් වුණාද? නෑ පින්වත්නි. අද ගොඩක් අය පන්සල් යන්නේ කොයි කාලෙටද? දරුවෝ ටික දීග දෙනකන් ඉන්නවා. දරුවෝ ටික දීග දෙනකන් ඉන්නවා. උන් ගෙදරින් එලවලා තමයි පන්සලට යන්න ඕනේ. නැත්තම් මට පන්සලට ගිහිල්ලා බණ භාවනාවක් කරන්න වෙන්නේ නැහැ. මූ බඩගින්නේනේ. මුන් දිහා බලන්න කෙනෙක් නැහැනේ. නැත්තම් මට ඇවිල්ලා කෑ ගහයිනේ. මට මොන් අතාරින්න බෑ. ඔබ හිතනවද නැද්ද එහෙම? ඇත්තම ඔබගේ භාෂාවෙන් මම මේ කියන්නේ. නැත්තම් කියනවා ඉඳගෙන බෑන මාත ගමනාපුවේ මට ආයෙ සලකන එකක් නැහැ. කන්න වතුර ටිකක් දෙන එකක් නැහැ. මට බැරි වුණොත් එහෙම මට හැරමිටියවත් අරගෙන විසික් කරයි. යේලියෙක් නම් ඒත් එහෙමයි. පින්වත්නි ඔබේ ලාභ සත්කාර ඔබගේ යටි අරමුණු තියෙන තාක් ඔබට ඔබගේ නිවන් මඟ ඔබට දකින්න බෑ. ඔබට නිවන් දකින්න බැරි එකම හේතුව තමයි ඔබ අරමුණු ගොන්නකට ඔබ ගොදුරු වෙලා. මේ අරමුණු ගොන්නක ඔබ ගොදුරු වෙලා ඉන්න තාක් ඔබගේ බෙල්ලට ඔබ දැන් තොරතුරු දාගෙන තියෙන්නේ ඔබද දරුවන්ද? ඔබමයි. ඔබේ තොණ්ඩුව දාගෙන තියෙන්නේ ඔබමයි. ඇයි අර ළමා කාලේ මං කිව්වේ අර මිරිස් ගහ ලස්සනට ආවුවට සෙලවෙනකොට වැඩෙනකොට මල් දානකොට දරු ලියනකොට නේද? ඒ වගේ ඔබේ දරුවන් හැදෙනකොට වැඩෙනකොට සුරතල් දකිනකොට ඔබට මොකක්ද ඇති වෙන්නේ? දරුවගේ රුවට නේද? හැකියාවට දක්ෂතාවයට නේද? එයාලගේ ගුණධර්මයක් මොකක් හරි ගුණධර්මයක් තිබුණා නම් ගුණධර්මයකට මේ වගේ එක එක දේවල් නානා ප්‍රකාර සංඥා නානා ප්‍රකාර රූප අත්ංගමු. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ. ඔබට සංඥාව ආපු ගමන් ඔබ දකිනවනේ මගේ දුව මේ විදිහට හැඩට මේ විදිහට මගේ පුතා ලස්සනට හොඳට මාස් ටික දාලා ලෝන් ටික හොඳට දාලා කොණ්ඩේ හොඳට වවලා නේද? හොඳ පුෂ්ටිමත් භාවයෙන් ඉන්නකොට ඔබට දැනෙන්නේ මොකද්ද? අනේ මට මේ දරුවෝ අල්ලලා ඉබ ගන්න නැත්තම් අනේ ළඟට ඩිංගක් ගන්න නැත්තම් ඔළුව චුට්ටක් අත ගන්න නැත්තම් අනේ මට ආශිර්වාදයක් කරන්න නැත්තම් දැන් ඔබ උම්මත් එක්කද නැද්ද?
ඔබට වේගය ආවේගය චිත්තාවේගය වේ මත්තතාවය ඔබට ඇවිල්ලා මත් වෙලා ඔබ මත් වෙලා ඉන්නේ. ඔබට අරව දකින්නකොට දැන් දරුවෝ ටික හදලා දැන් ඊළඟට මිනි බිරියන් මුරුව දැන් හරිනේ. අරත් අතාරිනකොට මේ අත්තින් කොහොමද ඔබ කූඩැල්ල වෙලාද නැද්ද? ඔබ කූඩැල්ල වෙලා. දැන් එකක් අතාරිනකොට වම් අතින් ආපහු දකුණු අතට ගන්නවා. දැන් එතනින් උට අල්ලගන්න. දැන් කියනවා තුන්වෙනි මුණුපුරක් බැලුවා නම් හොඳා. මං එතකොට හරිම වාසනාවන්තයි. ඕන්න අඥාන භාවය දැන් තව වතුනාද නැද්ද? දැන් ඔබ විඥානේ උපද්දවලා දැන් ඔබේ මනෝමය කාය පොට්ටපාදද නැද්ද? පොට්ටපාදයි. ඇයි? ඔබගේ ඥානෙ තියෙන්නේ ඔබ බලන්න. ඔබ ඥානේ විඥානේ කරගෙන විඥානේ පුරවාගත්ත ඔබගේ මනෝමය කාය ගිහිල්ලා. දැන් ඔබට දැන් පේනවද ඔබව? දැන් ඔය මුණුපුරන් මිනි බිරියන් හොඳ දෙකක් අත්තම්මලට අතාරිනවා. මම මෙච්චර පණයනකම් කැත කුණු අත ගාලා හදලා වඩලා රැලි වෙනකන් නිදි මරලා දැන් මුන්දලාගේ ළමයි නූ බලලා දැන් මම හොඳ වචන ටික අහගත්තේ. ඕන දැන් මට පන්සලක් නෑ. මට මේ අයගෙන් සැලකුම් බලාපොරොත්තු හිටියා. දැන් මට මේ ඇත්තොත් නෑ. දැන් ඊ අතක් නෑ මේ අතක් නෑ. දැන් ඔබ අසරණයිද සරණයිද? ඇයි පින්නත් නේනම් අපි මේ තරටපත් වෙන්නේ? ඔබ හිතන්න දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. එහෙමනම් මේ දුර්ලභෝ මනුස්ස පටිලාභය ඔබට මේ ජීවිතයේදී ඔබ තුන කා වෙනුවෙන් එහෙනම් දැන් වැය කරේ? බාහිර ලෝකේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටායති. ඇතුළේ ගැට එළියක් ගැට දැන් දකින තැන ගැට වදිනවද නැද්ද? වදිනවා. එහෙනම් දැන් ඉතින් ඔබට මතක් වෙනවා දැන් ඔබගේ අතීතය. දැන් ඉතින් මොකද කරන්නේ? පිනවා පුනප්පව. දැන් අර ළමා කාලය හදපු විදිය, වඩපු විදිය, දුක් විඳපු විදිය නේද? ඔබ දරුවෝ ගස් යට තියාගෙන හදපු විදිය, හේන් වල ගිහිල්ලා බේසන් වල දරුවෝ දාගෙන හදපු විදිය, කණ්ඩ නැතුව වේලක් කාලා වේලක් බඩගින්නේ නිදි මරපු විදිය දැන් එකින් එක ඔබට මතක් වෙනවද නැද්ද? දැන් ඔබේ විඥානය බලවත් වෙලා දැන් ඉතින් ඔබට මේ ධර්මය ඇහෙද? නෑ. අතීත මත්තානං කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකේ බවස්මි. තේ කීන බීජා අවිරුල්ලිජ්ජන්දා. පෙර සංසාරෙත් අම්මා වුණා කිව්වා. එහෙනම් අම්මා වුණා නම් අම්මා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වෙලිලාද නැද්ද? වෙලිලා. ඒ වෙලිච්ච ටික දැන් මේ ජීවිතේදී මොකද කරන්නේ? ඒ ටිකමයි පුනප්පව. දැන් අර ඔබ වර්තමාන මොහොතේ ඔබට අතීතය හැබැයි මතක නෑ. හැබැයි අතීතයේ තිබිච්ච ඔබට ගති ස්වභාවය නිසා වර්තමාන මොහොතේ ඔබ ಜಾති වශයෙන් හදා ගන්නවා. ඒ ಜಾති වශයෙන් හදාගන්නේ කොහොමද? අන්න අර පුංචි කාලේ ඉඳන් ඔබගේ අර ගහ මිරිස් ගහ හරියට අතු ටික ලියලලා මල් ටික දානවා වගේ රෑන් ටික හැදෙනවා වගේ ඔබ එතනින් පටන් ඔබගේ විඥානය ඊටාත්ම සූක්ෂම විදියට ඔබ බලවත් කර ගන්නවා. දැන් මේ මොහොතේ ඔබේ අම්මා කියන ඔය දේ කරන්න එපා. ඔබට ඇහෙද? ගණන් ගනීද? නෑ, ගණන් ගත්තේ නෑ නේ කාලේ නේද? ගත්තද? මම නම් ගණන් ගත්තේ නෑ කාලේ. මම නම් ඒකට විරුද්ධවම කටයුතු කරේ. ඇයි ඒ තමයි දනු ලියලන කාලේ. එදා පටන් ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මේක ටිකෙන් ටික දැන් ඉතින් ඔන්න වර්ධන වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඔන්න විවාහ වෙන්න යනවා. රැකී රක්ෂා කරනවා නම් එහෙමයි. විවාහ වෙලා දැන් ඉතින් දරුමල්ලොත් හදනවා. දරුමල්ලොත් හදලා මෙන්න මේ විදිහට
වර්ධනය වීගෙන එනකොට දැන් ඔබගේ විඥාණය තව වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔබ අර හදාගත්තා වූ ලෝකයේ ඒ ලෝකය ඔබ තුළට ජනිත කරගන්න. එහෙමත් නැත්නම් ඔබේ ලෝකයේ විඳින්න ඔබ උත්සාහ කරනවා. ඒකට කියන මොකද්ද? සැප ලෝකය. ඔබ දැන් දුක් විඳින්නේ මොකක් නිසාද? දරුව හැදුවේ මොකක් නිසාද? සැප විඳින්න. මහත්යෙක් ගත්තේ මොකක් නිසාද? සැප විඳින්න. ඉඩමක් ගෙයක් දොරක් නේද? යාහන වාහනයක් හැම දෙයක්ම ඔබ කරන්නේ සැප විඳින්න. ඇත්තටම ඔබට සැප ලැබුණාද? අද බලන්න මේ මහා ගංගාපුරක් ආව නේද? මොනතරම් පිරිමනාපෙන් අර ටික එකතු කරගත්තද, රැස් කරගත්තද, ගොඩ ගහගත්තද? ඒ හැම තප්පරයකින්ම හදාගත දේ සුළු මොහොතින් සුළු විසුණුනාද නැද්ද? හැබැයි එතකොට දැන් ඔබ කාලේ වෙන් කරලා තියෙන්නේ මොකක් නිසාද එහෙනම්? ඔබේ ජීවිතයේ වැඩි හරියක් ඔබ ඉඩ දීලා තියෙන ඔබේ විඥානය බලවත් කරන්න. වෙන කාවත් බලවත් කරන්න නෙවෙයි ඔබේ විඥානය කරන්න ඔබ කාලයට ඉඩ දුන්නා. කාලය ඔහේ ගෙවි ගියා. ගෙවි ගිහලා දැන් අර මිරිස් ගහේ පළදාව දැන් පටන් ගන්න. ඔන්න දරුවෝ ටික හදන්න පටන් ගන්නවා. දැන් දරුවෝ ටික හදන්න පටන් ගන්නකොට දැන් මොකද වෙන්නේ? ගහ ටික මෝරනවා. දැන් ඔබ මෝරලාද නැද්ද? ඔබ මෝරලා. ඒ මෝරපු එකට තමයි විපරිණාමයේ ධම්මේ කියන්නේ. එහෙනම් ඔබේ සිතුවිලි විපරිණාමයේ ධම්මයට යනවා. ඔබේ කූඩුව විපරිණාමයේ ධම්මයට යනවා. එහෙනම් දැන් මේ ඔබට ඇත්තටම දැන් සිල් අරගෙන මෙතනින් ගෙදර ගියාට පස්සේ ඔබට මොකද ඇති වෙන්නේ? මොකක් වෙයිද? අරගෙන එනවා නැන්දම්ම හරි එහෙමත් නැත්තම් ඊයේලි හරි බෑන හරි මුණුපුරා හරි ඔබේ රෙද්ද අරගෙන ගිහලා ඔහේ අරන් තුරුවා. මාස ගානක් මං ගත්ත සිල් ගත්ත රෙද්ද මොකද්ද ඔය කරන්නේ? දියෝග මෙහාට දුන්නේ නැත්තම් කිව්වා එක්ක අම්මට කියලා. එහෙමත් නැත්තම් ඔබට හිතට දඩුවමක් දෙන්න ඕන කියලා හිතට එනවද නැද සිතුවිල්ල? එනවා පින්වත්නි. ඇයි ඔබේ සිත ඔබ හඳුනාගත්ත නැති නිසා. විඥානය හඳුනාගත්ත නැති නිසා. එහෙනම් දැන් මේ ඥානය තමයි විඥානය වෙන්නේ. අන්න මට තරහක් ආවා. අන්න මට තරහත් එක්කම දැන් ඒ කෙරෙහි වෛර සිතක් ආවා. දුෂ්ටකමක් ආවා. දැන් කෙලෙහිකමක් ආවා. දැන් මේ සිතුවිලි පරම්පරාවක් මේ තප්පරයට උපදිනවද නැද්ද? උපදිනවා. ඔන්න දෙකක් ගෙවුණා. අන්න ඩිංගර් නෙමෙල්ලයි. මං කිව්වනේ ඔබ කරන්න එපා කියලා අම්මගෙන් මුටි කන්න වෙනවා කියලා. මං අම්මට කියලා කොහොමද ගස්සනවා? තාත්තට කියලා කොහොමද ගස්සනවා? එනවද නැද්ද? එනවා. එහෙනම් පින්වත්නි මේ දේ දැන් ඔබට ඇයිනේ බන ගෝචර වෙන්න ඕන හේතුව? අන්න අර මිරිස් ගහේ දැන් කොච්චර පොහොර දැම්මත්, කොච්චර වතුර දැම්මත්, කොච්චර පස් කිට්ටු කරත් දැන් ගහේ ආයෙ පළදාව ගන්න පුළුවන්ද? දැන් ওই වයසක අම්මලාට දැන් ආයෙ විවාහ වෙන්න පුළුවන්ද? පුළුවන්ද? ආයෙ ළමයි හදන්න පුළුවන්ද? හදලා දුන්න දේක් බලා ගන්න පුළුවන් නේද? ඒක තමයි ඇත්ත. එහෙනම් අර දරුවෝ හදන දේ, මුණුබුරන් මිනිමිරියන් හදන දේ දැන් ඔබට තියෙන්නේ මොකද්ද? දෙන දේ කාලා වෙන දේ බලාගෙන ආරව පිනවා ඉන්න. මගේ කාලේ නම් මට ඔහොම සැපක් ලැබුණේ නෑ. එනවද නැද්ද? අපි ඒ කාලේ පට්ට දුකක් වින්දේ. ඒ ගානි වතුර කලින් ඔළුවෙන් ඇදද නේද? ගඟවලෙන් ඇදද? ඔය ඇත්තට තිබිච්ච සැප අපිට නෑ. එනවද නැද්ද? එනවා. දැන් ඔබ
ඔන්න අතපය වාරු නෑ. දැන් ගහ මිරිස් ගහේ ආසන්නත් ඉවරයි. දැන් ඔබේ ආසන්න ඉවරවද නැද්ද? ඉවරයි. දැන් ආසන්න ඉවරයි. ඇයි? ඔබ දැන් වයෝ වෘද්ධයි. දැන් මේ වයෝ වෘද්ධ වුණාම ආසන්න නෑ. දැන් මිරිස් ගහේ දැන් පළදාව නෑ. දැන් ඉතින් මිරිස් ගහේ කොළ ටික හැලෙනවා නේද? දැන් ගහ අරටු වෙනවද නැද්ද? දැන් ඔබ දැන් යටකටු ටික විතර නේද වැඩිපුර තියෙන්නේ. නේද? ලොම් ටික හැලිලා දත් ටික හැලිලා නේද? දැන් ඉතින් හැම ටික හැලි වැටිලා දැන් අර ප්‍රභාෂර අර පුෂ්ටිමත් භාවය දැන් නෑ. දැන් ජවයේ බලයේ ශක්තිය තියෙනවද ඔබගේ? නෑ. හැබැයි දැන් හිත අම්මී බලන්න එපා. චුට්ටක් පොලිත්තලා. කොහොමද කෙනෙක්තුවම? අන්න එහෙනම් කෙනෙක්තුව හා සමානයි අන්න අර අම්මා. ඒ උපාසක අම්මා දැන් බැනගෙන යනවා. මම ඇයියෝ මෙහෙම කරන්න එපා. ඔයාට දැන් මේව කිව්වට දැන් එයාට තේරෙයිද? නෑ. එයාට තේරෙන්නේ නෑ. දැන් විඥාණයෙන් තනිකර දැන් එයාට මල පහක් ගිහිල්ලා දැන් ඒකවත් තේරෙන්නේ නෑ. එයාගේ ශරීරයෙන් එයාගේ මල පහ පිට වෙච්ච බව තේරෙන්නේ නෑ. ඊට පස්සේ මම අහලා පහලා ඉන්න කෙනෙකුට කතා කරලා මං කිව්වා මේ අම්මව ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් ඒ අම්මව යායට බාර දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මහමග මැරුණා දැන් යන්නේ. ඇයි මට කන්න දෙන්නේ නෑ කියනවා. බොරුත් එක්ක කියනවාද? මම බොරු කියන්නේ කායේ මොනකටද? මායෙකෙන්ද? ඇයි අතන අපිරි මෙතන පිරි. පාන්සල හිටියාම මෙහෙණින් වහන්සේ බලාගනි. දැන් එහෙම වෙනවද? නෑ පින්වත්නි. ඔබගේ හිතට මේක හොතට ගන්න. ඔබ මෙතන වැඩිපුරම ඉන්නේ වැඩිහිටි. අත්තම්මලා. එහෙමනම් ඔබට දැන් දරුවන්ට කීකරු වෙන්න ඕනද නැද්ද? ඔබ දැන් දරුවන්ට කීකරු වෙන්න ඕන. ඔබ දරුවන්ට කීකරු නොවුනාම දැන් ඔබට මොකද වෙන්නේ? අර ලැබෙන්න තියෙන දේ නොලැබී යනවා. දැන් එහෙනම් ඔබගේ විඥානේ දැන් බලවත් වෙලාද නැද්ද? කලේ වතුර පිරීලා නම් කලේට කොච්චර පිරිසුදු ජලය දැම්මා රැඳෙයිද? නෑ උතුරා යනවා. එහෙමනම් පින්වත්නි ඔබට මේ නිදිමත ඇති කරන්නේ දැන් කවුද? කවුද ඇති කරන්නේ? ඔබට මේ බණ ගෝචර නොවෙන්නේ හේතු වෙයි. කම්මාවරණ විපාකාවරණ කෙලේසාවරණ නිඤ්ඤාවරණ බලවත් වෙලා මේ හතර ගුණය බලවත් වෙලා දැන් ඉතින් මේ බණ කවදාවත් ඔබට ගෝචර වෙයිද? ඇහුවා පමණයි සංඥාවක් පමණයි. එහෙනම් දැන් ඔබ කා සමගද ඉන්නේ? දැන් කල්යාණ මිත්‍රයන් වහන්සේ ධර්ම ආසනේ ධර්මයේ දේශනා කරනවා. ඔබගේ දැන් සිතට මේක ගෝචර වෙනවද? නෑ. මරුව කියනවා හොඳට නිදා ගන්න. එයා ඇතුලේ තණ්හා රාග රති කවුද එහෙනම් කරන්නේ? තණ්හා රාග රති. දැන් ඔබ මේ තප්පරේ ඔබගේ සිත ඔබ සුව නින්දකට ගෙනියන්නේ. දැන් ඇත්තට මේ සුව නින්දද? දිත්තේ දිත්ත මත්තං මුතේ මුත මත්තං. දැන් සුතේ සුත මත්තං. දැන් දිට්ඨිය බලවත් වෙලාද නැද්ද? බලවත් වෙලා. දැන් ඔබට ඔබගේ යහපත් ලෝකේ ඔබට පෙනේද? නෑ පින්වත්නි. මෙන්න මේ කෙනා මේ ජීවිතේ අක්කණයෝ අසමියෝ පෘතුජනෝ පොට්ටපාදයෝ දුප්පඤ්ඤස්සයෝ මතුබවේ මේ ටිකමයි. ඇයි? ඔබේ සරණ ඔබට පතා ගන්න මේ ජීවිතේ ධෛර්ය ශක්තිය විරිය උත්‍රාණය ඔබ ගාව නැහැ පින්වත්නි. ඔබ එතකොට මෙතෙන්ට ගෙන ආපු දම් ඇටයට මේ හදපු පූජා කරපු භූමියට මේ ගොඩ නැගිලි වලට
ආහාර පාන මේ සිව් පස්සටම ඔබ ණය වෙලාද නැද්ද? ඇයි ඒ? ඔබේ කෙලෙස් ටික ඔබට නසා දමන්නට ඔබට ධෛර්යයක් ශක්තියක් විරිය උත්තානයක් නැති බව. එහෙම වුණොත් දැන් මොකද වෙන්නේ? දැන් ඔබට මගේ දරුවෝ ඉන්නවනේ, මගේ අම්මා ඉන්නවනේ, මගේ මිනිමිරි මුණුපුරා මගේ ඥාතින් ඉන්නවා. මම අහනවා ඔබගේ ප්‍රශ්නයක්. දැන් ඔබට ඔබේ හුස්ම ටික යනවා දැන් විඥානය බලවත් වෙලා. දැන් නම් දරුවෝ ඔබට කන්න දෙයි, බොන්න දෙයි, අඳින්න දෙයි. බෙහෙත් ටිකක් දෙයි. ඔබේ හුස්ම ටික යනකොට අල්ලන්න පුළුවන්ද? ඔබ හුස්ම ටික ගිහිලා ඔබ සතර අපායට යනකොට ඔබ പ്രേත ලෝකෙට, භූත ලෝකෙට, තිරිසන් ලෝකෙට, ඕපාතික ලෝකෙට ඔබට යනකොට අනේ ඔය තැනට යන්න එපා කියලා ඔබේ දරුවන්ට කියන්න පුළුවන්ද? ඔබට කියන්න පුළුවන්ද? බෑ පින්වත්නි. ඇයි ඒ? ඔබ අවදි වෙච්ච මොහොතේ පටන් ඔබගේ බහතෝරණ කාලේ ඉඳලා අවදි වෙච්ච මොහොතේ පටන් මේ මොහොතේ දක්වා තණ්හා රග රති ඔබ හැම දෙයක්ම ඔබ ඇතුළාන්තයෙන් ඔබ ලොකු සටනක් දිදී ඔබ විඥානස්කන්ධ පංච උපාදානස්කන්ධයක් ඔබ ජනිත කරගත්තා. මේකට කියනවා පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධය තියෙනකොට අපි ඒක උපාදානෙන් දැන් ඔබේ අවුරුදු 70 80 මේ වයස සීමා වෙනකොට මායя ඔබ බලවත් කරනවා. දැන් ඉතින් ඔබේ හුස්ම ටික යනකොට ඔබ කොහොමද යන්නේ? අත්මිටි කරගෙන. ඔබ ආවේ අත්මිටි කරගෙන. එනකොට අරන් ආවෙත් කෙලෙස් පොදියක්. කෙලෙස් පොදියක් අරගෙන ආපු නිසා නේද ඔබ තාම ඔබට තරහ යන්නේ, ආදරෙ හිතෙන්නේ, වෛරය හිතෙන්නේ, ක්‍රෝධය කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, නිඳා කරන්නේ. ඔබගේ ඉවසීම ඔබට නැත්තේ ඇයි? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, තණ්හා සෝකෝ ජායති. දැන් තණ්හාව නිසා ශෝකයටපත් වෙලා දැන් එතකොට ශෝකයටපත් වෙනකොට ඔබගේ සිත මොකද්දපත් වෙන්නේ? ජරා මරණ දුක්ඛ දෝමනස්ස භාවයට දැන් ඔබේ සිතපත් වෙලා සිතපත් වෙච්ච ගමන් දැන් ඔබගේ හුස්ම ටික ගිය ගමන් කොහෙටද යන්නේ? අන්න සතර අපායට. දැන් මේ සතර අපායට යනකොට ඔබ වැරදිලා ආවත් ඔබගේ භව ගොඩනක හරි බලවත් වෙලා තිබුණොත් තිරිසන් අපායට ගියොත් මොකද වෙන්නේ? ඕපාතික ලෝකයකට ගියොත් මොකද වෙන්නේ? ඔබේ දරුවන් දෙන පිනක් අතට ගන්න පුළුවන්ද? බෑ පින්වත්නි. ඔබගේ දරුවන් කොච්චර බෝසත් දරුවෝ වුණත් ඔබගේ දරුවා බුද්ධත්වයටපත් වෙලා හිටියා දෙන පින් ටික ගන්න බෑ. එහෙනම් කාගේ සත්වයට වෙන බව දුකට වේදානා ධර්ම ඖෂධය නේද? එහෙනම් මේ මොහොතේ නේද ඔබගේ ඖෂධය සකස් කරගන්න ඕන. එහෙනම් මේ මොහොතේ තමයි ඔබට දැන් මේ බෙහෙසීටුව කියන්නේ. ඔබගේ කසාය ඔබට සකස් කරගන්න ක්‍රමවේදය. දැන් මේක සෝත අවදානයේ පඤ්ඤා සුතමේ ඥානෙ නොතිබුණොත් ඔබගේ කූඩුව මෙතන තියලා ඔබගේ විඥානයේ හතර දීපංකරේ රවුම් ගහන්න කියොත් මොකද වෙන්නේ? අනිහර බේත මොකද්ද කිව්වේ? මට චුට්ටක් කියන්න පුළුවන්ද? දැන් ති කියන එක තේරෙයිද? ඇයිද මේ හදන ක්‍රමෙන් කියනවනේ? ඒක සකස් කරලා ඒක පානය කරන ක්‍රමවේදයක් කියනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ. එහෙමනම් ඔබට සෝත අවදානයේ පඤ්ඤා සුතමේ ඥානෙ නැත්තම් ඔබ කොතෙන්ද අයිති වෙන්නේ? පෘතුජ්ජනය. අක්ඛනයෝ අසමයෝ පෘතුජ්ජනෝ පොට්ටපාදයෝ දුප්පඤ්ඤස්සයෝ. ආනිහු කියනට නම් භාගතුන් වහන්සේ කිව්වේ මොකක්ද?
අක්කනම කියන්නේ මොකද්ද? කිව්වාට ඇහුන්නේ. අක්කනේ අසමයෝ. දැන් යා සමද්ද? අසමත්. අක්කනේ අසමයෝ පෘතුජනෝ. එහෙම උනේ මොකක් නිසාද? වැරදි ගති ස්වභාවය ඔබගේ ජනිත වෙලා. පොදු ගතිය වැඩි. පොත පරිහරණය කරන්න පුළුවන්ද අපිට? බෑ. පොත කියන්නේ කොහෙටද? විසික කරන එක. එහෙමනම් මේ පෘතුජනෝ පොට්ටපාදයෝ අක්කනියෝ අසමයෝ පෘතුජනෝ පොට්ටපාදෝ දැන් ඔබට පෙනෙයිද ඔබගේ සිතේ? පේන්නේ. දුප්පඤ්ඤස්සයෝ ඔබට කොච්චර සල්ලි මිල මුදල් ඔබ කෝටිපතියෙක් මොන ධනපතියෙක් වුණත් ඔබට සිතෙන් ඔබ දුකටපත් වෙලාද නැද්ද? දුකටපත් වෙලා. දුකටපත් වුණාම දැන් ඔබේ මරණයේදී අන්න දැන් ඔබේ විඥානය බලවත් වෙලා දැන් මේ බලවත් වුණාම ඔබට දැන් කයට එන වේදනාව ඔබට දරා ගන්න පුළුවන්ද? බෑ. මොන කර්මයක් කරලාද බලන්නේ මොන ශාපයක් කරලාද බලන්නේ මට මේ ටික වෙන්නේ කියලා ඔබට හිතනවද නැද්ද? හිතනවා. දැන් වේදනාව මරා ගන්න චතුරාර්යක ඔබට ජනිත වෙලා නැහැ. මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය මේ වචන ටික ඇහුවට මේකෙන් කොහොමද වෙන්නේ ක්‍රියාපටිපදාව? එහෙමනම් බේසීටුව කිව්ව හදන ක්‍රමයේ දැන් කිව්වට ගෝචර වෙයිද? ඇයි? ඔබේ මායя ඔබ නිදි කරලා. ඔබේ මායя ඔබව නිදි කරලා. දැන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඔබ ණයද නැද්ද? ණයයි පින්වත්නි. ඔබට නිදිමත එනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ උත්සාහවන්ත වෙන්න ඕන. ඔබ උත්සාහවන්ත වෙලා ඔබ ජයග්‍රහණයේ ඒ කියන දේ ඔබ ගෝචර කරගෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී එන ධර්මයේ හැසිරීලා ධර්ම මාර්ගයේ යොමු වෙන්නට ඕන කල්යාණ මිත්‍රයන් වහන්සේද ඔබද? ඔබයි. දැන් ඔබට ඒක කරගන්න හිතක් පණ නැහැ, කයත් පණ නැහැ. දැන් මරුවා සමග මායේ එක්ක. දැන් කාටද ඉන්න දුන්නේ? මාරයාට. ඔබ උපදින මේ මවගේ කුස තුලට ඔබගේ මේ බීජය උපදිනකොට ඔබ මරුවා සමගයි ඔබ ඉපදුනේ. මේ තවමත් ඔබ ඉන්නේ කා සමගද? මරුවා සමග. වෙන කා සමගවත් නෙවෙයි ඉන්නේ. එහෙමනම් මේ මරුවා සමග ඔබ ඉන්න හැම තප්පරයක් ගානෙම ඔබ දැන් කාටද ණය වෙනා? ඔබ මාරයාට ණයයි. මාරයාට ණයස මරණයටපත් වුණා. මාරයාට ණය නිසා මරණයට. දැන් මෙතන ඉන්න පුළුවන් කුමාරය හාමි, දෙනෝක හාමිනී, විශාඛා, මල්ලිකා, සුනන්දා. දැන් එතකොට ඒ නම් ටිකද ඔබ මරුණාට පස්සේපත් වෙන්නේ? අර බොඩිය ගෙනාවද දන්නේ? ඇයි? එයා මරුණානේ. කවුද? අර මල්ලිකා. දැන් මල්ලිකාද පවතින්නේ? නෑ බොඩිය. දැන් බොඩිය කිව්වම ඊළඟට අර මරණය ගෙනාවද දන්නේ? ඔබ එන කාටද එක දීලා තියෙන්නේ? ඔබේ ප්‍රඥාවටද විඥාණයටද? විඥාණයට. අන්න එහෙනම් ඔව්ව මරණය ගෙනාවා. මාරයට ණය වෙච්ච පොදිය කුණු ගොඩ ගෙනාවා. ආපහු කුණු ගොඩක් හදාගෙන යන්න දැන් ගියා. ඔබේ මොකද්ද ගියේ? විඥාණයයි මනෝමය කයයි. මෙන්න මේ දෙක දැන් ශරීරයෙන් ඉවත් වුණාම දැන් පංචස්කන්ධය තියෙනවද නැද්ද? තියෙනවා. ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, මනස, මනස නෑ සමා වෙන්න. ඇස් දෙක, කන් දෙක, නාසය, දිව ඊළඟට හෘද කය. දැන් මේ ටික ඔක්කොම තියෙනව නැද්ද මොකද්ද? මනෝමය කයයි විඥානයයි. දැන් මම හරි. ඊළඟ පොයින්ට් එකට යන්න යාට මට යන අය වුණා. දැන් ආපහු යන්නේ ඔබ අත දිගහැරලාද? අත් දෙක මිටි කරගෙන යන්නේ පණ එකතු කරන්නේ අම්මේ ඉන්න බෑ අඬනවා වැළපෙනවා. පින්වත්නි ඔබට සමහර අය අහනවා මගෙන්
මිහිණින්හස සිහි කල්පනාව නැති වුණාම සුගතියදායි උපදින්නේ නෑ පින්වත්නි. ඔබගේ කරජකය මේ මොහොතේ ඔබ අප්‍රිය වුණත් ඔබගේ විඥානය වැඩ. විඥානය කියන්නේ මොකද්ද? අර මිරිස් ගහ පැල කරපු කාලේ ඉඳන් අවසාන මොහොත දක්වා කොළ ටිකක් හැරිලා දණු බවටපත් වෙනකොට ඒ එකතු කරගත්ත රැස් කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ ඒකෙන් එකතු කරගත්ත කුණුවන මතක් වෙන්නේ ඔබ කරපු තරහ වෛරය ඊර්ෂ්‍යාව දුෂ්ටකම කෙලෙහෙලිකම නිඳා කිරීම අපහාස කිරීම ඔය එහෙම මෙහෙන් කේලම් කීම හොරකම් කිරීම ඒ වගේම වංචනික ධර්මයේ ඔබ නොයෙකුත් විදිහට ඔබ පාවිච්චි කරා නම් ඒ සෑම දෙයක්ම මතුවෙන්නේ කොයි මොහොතේද? මෙන්න මේ කරජකයෙන් ඔබේ විඥානයත් මනෝමය කායත් ශරීරයෙන් ඉවත් වෙන මොහොතට ඔබ චිත්‍රපටියක් වගේ ඔබ නරඹන්න වෙනවා. ඔබ නරඹනවා. දැන් ඒ නරඹනකොට ඔබට ඇස් වලින් කඳුළු පනිනවා. දැන් ඇයි අනේ බුදු පියාණනි මාව බේරගන්න පුළුවන්ද? බෑ පින්වත්නි. ස්වභාව ධර්මයේ කියනවා ඔබ ඇයි ස්වභාව ධර්මයට අවනත නොවුනේ? අවනත නොවිච්ච නිසා අද ඔබට දිට්ඨ ධම්ම වේදිනී බවට ඔබට පත් වෙනවා. ඔබගේ කර්මයේ විපාකය ඔබට ගෙවන්න වෙනවා. එහෙමනම් පින්වත්නි මේකට වයස ભેදයක් නැහැ. ඔබේ කූඩුවට ඔබ ඉලක්කමක් දාගත්තට ඔබේ විඥානෙට ඉලක්කමක් දාගන්න බෑ. ඇයි කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තා ආයති කේ බවස්මින් තේ කීන බීජ අවිරුල්ලිච්ඡන්දා. එහෙනම් බීජය දැන් තියෙනව නේද? එහෙනම් ඒ මොහොතේ පටන් මේ මොහොත දක්වා දැන් බීජ හදාගෙන ඇවිල්ලා දැන් මේ ජීවිතෙත් ඔබ බහතෝරන කාලේ ඉඳලා මේ මොහොත වරකම් ඔබ බීජ හැදුවද නැද්ද? මම ඔබට දෙනවා තල ඇටයක්. ඔබ මේ තල ඇටෙන් තල කොච්චර ලැබෙයිද? ඔබ පැල කරනවා. තල ඇටේ ගිහිල්ලා ඔබ පැල කරනවා. මේ තල ඇටේ පැල කරාට පස්සේ ඇට කීයක් ලැබෙයිද? මං කියනවා ග්‍රෑම් 30ක්. ග්‍රෑම් 30 ආයෙ පැල කරනවා. දැන් ග්‍රෑම් 200ක්. ග්‍රෑම් 200 ඉතින් කන්නේ කන්නට මොකද? දැන් වැඩි වෙනකොට වැඩි වෙනවද අඩු වෙනකොට අඩු වෙනවද? දැන් ඔබ එහෙනම් අනන්ත සංසාරේ පුරාවට ඔබ මොනතරම් එහෙනම් බීජ හදලාද? දැන් ඔබට කියන්න පුළුවන්ද? දැන් හිතන්නකෝ මේ ජීවිතේ ඔබ ආදරවන්තයා වුණාද නැද්ද? මේ ජීවිතේ ඔබ ළමයා වුණාද නැද්ද? මේ ජීවිතේ ඔබ අම්මා වුණාද නැද්ද? අම්මා නැන්දම්මා ඊළඟට ආච්චි කිරියාච්චි වුණාද නැද්ද? ඔව්. එතකොට ඔබ බැලුණා ඔබ එකම චරිතයක්. ඒ කියන්නේ එක රූපයක්. බැලුවොත් ඔබ ස්ත්‍රියක් පමණයි නේ. හැබැයි මේ ස්ත්‍රිය ඔබගේ නිලිකම් වෙලාවකට ආදරවන්තියක් නේද? වෙලාවකට ළමයේ ආදරවන්තියක් ඊළඟට අම්මේ නැන්දම්මේ ආච්චියේ කිරියම්මේ වෙනවද නැද්ද? දැන් එකම පුජ්‍යලයා නෙමෙයි. එහෙනම් තලයට සමානයි බීජ පොදිය. තලයට සමානයි ඔබගේ කම්ම බීජ පොදිය. දැන් එතකොට මේක හැම තප්පරයක්ම
මේ මොහොත දක්වා ඔබ බිහි කරනද? දැන් ඔබට හිතුව ගමන් ඔබට කෙනෙකුත් නැතුව ඔබට තරහක් එනවද නැද්ද? දැන් කවුරුත්ම නැහැ. ඔබට තරහක් හිතට එනවද නැද්ද? තරහක් හිතට එනවා. කවුරුත්ම නැහැ. හරි සතුටක් එනවද නැද්ද? එනවා. කවුරුත්ම නැහැ. මං අතරමං වුණා වගේ නිකන් අර හිටියවත් නැහැ වගේ නැහැ හිටියා වගේ නිකන් අමුතු ස්වභාවයක් එනවද නැද්ද? මොන ගතියද? කීනම් පුරාම ගතිය. ඔය තරහා එන වෙලාවට ඔබට කාගේ හරි වැරද්දක් පෙනුනොත් කොහොමද? ගිනි කූර වෙඩිල්ල බවට පත් වෙනවා. ගිනි කූර වෙඩිල්ල බවට පත් වෙන්නේ ඇයි? අන්න ගතිය නුපුණා. ඒකට අදාළ බාහිර රූපය දැක්කා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පත්‍ය උපාදානස්කන්ධක් වුණාද නැද්ද? පළවෙනි කොටස ඇතුලෙන් වුණා. ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන පත්‍ය උපාදානස්කන්ධය ජනිත වුණා. ඇතුලේ රූපයක් නැහැ. එතකොට රූපයක් නැති වෙනකොට වේදනාවක් හට ගන්නවා. එතකොට රූප වේදනාව ඇති වෙනකොට නිකන් ඉන්නවද? මොකද්ද මේ කියලා හොයන්න පටන් ගන්නවා. රූප වේදනා ඊළඟට හොයන එක කියනවා සංඥාව. සංඥාව දැන් ඔබ නිකන් ඉන්නවද? හොයන්න ආරම්භණය කරනවා. එහෙනම් සංඛාර කර කර යනවද නැද්ද? ක්‍රෝධ ගහ යනවා සිතුවිල්ල. රූප වේදනා සංඥා සංඛාර දැන් ඒක හොයාගෙන යන්න මට අදාළ කෙනා හම්බුණා. මට මේ හම්බ වෙනකන් තමයි හිටියේ. අන්න දැන් බාහිර කෙනා හම්බුණා. හම්බ වෙච්ච ගමන් දැන් ඉතින් රූපය ඔන්න දැන් මුණ ගැහුණා. දැන් ඉතින් නිකන් ඉන්නවද? නෑ රූප වේදනා සංඥා සංඛාර දැන් විඥානේ හරි. දෙන්නම් පාර. දෙන්නම් පාර කියනකොටම හරියට කියනවා මට ඒ කියන්නේ අනේ අත තාරිනවද? නෑ එයත් එකපාරක් අතාරිනවා. එයා එකපාරක් අතාරිනවා මෙයා එකපාරක් අතාරිනවා තව පාරක් අතාරිනවා. ඔන්න දෙසරයයි. එහෙනම් අරයා එකපාරයි නම් මෙයා දහසරයක් අතාරිනවා. දැන් පංච උපාදානස්කන්ධ වෙලාද නැද්ද? දැන් කම්ම බීජේ නම් පොඩි සකස් වුණාද නැද්ද ඒ තප්පරේට? එහෙනම් ඔබගේ ඇස කන නාසය දිව කය මේ මන හරජ කය කියන මේ හය දොරම සංවරද අසංවරද? අසංවරයි. අසංවර වෙච්ච නිසා මේකට කියනවා සංවට්ටය. මේකට කියනවා අකුසල මූල පටිච්ච සමුප්පාදය. අකුසලයේ බිහි කරගත්තාම දැන් මුල් බැහැගත් අකුසල මූල පටිච්ච කියන්නේ Taman දැන් ඒසියේ අප්‍රිය හෝ ප්‍රිය හෝ ගැට ගහගත්තා. පටිච්ච සම් කුණු උපාදනය කුණු බිහි කර යනවා. එහෙමනම් දැන් කුසල මූල පටිච්ච සමුප්පාදයේද? නෑ පින්වත්නි, කුසල මූල පටිච්ච සමුප්පාදය කියන්නේම ඔබට එන තරහ මට තරහක් ආවා. කොහෙටද ආවේ? මගේ හිතට. එහෙනම් මේ හිතට මට තරහ ගෙන්න ගත්තොත් මොකද වෙන්නේ? සසරේ භවය හදනවා. එතකොට මම ඔබට කියවා දිත්තේ දිත්තමත්තං මුදේ මුදමත්තං සුතේ සුතමත්තං භාවිස්සති. භාවේ තබ්බම්පි භාවේ තබ්බම්පි. එහෙනම් භාවේ තබ්බම්පි භාවේ තබ්බන්ති. දැන් එතන ත්‍රිපිටක වර්ගයක් තියෙනවා. එහෙනම් තී කියන්නේ මොකද්ද? නැති කිරීම. අවසානයේ තියෙන්නේ ඒ භාවිතේ කරපු ඔබට තරහා ආවනම් ඔබ භාවිතේ කරා නම් ඒ භාවිතේ කරපු දේ දැන් මේ මොහොතේ එහෙනම් මොකද කරන්න ඕන? නැති කරන්න ඕන. තරහ ගත්තනම් තරහව මට කොහෙටද මාව ගෙනියන්නේ? තරහව කියන්නේ මොකද්ද? මාගධි භාෂාවේ දේශය. එහෙනම් මේ තරහව කියන දේ ගත්ත කියන්නේ මගේ විනාශය මා දකින්න ඕන. එහෙමනම් මේ මා විනාශ වෙනවා නම් මම දැන් තරහ ගන්න ඕනද? නෑ මම තරහව ගන්නෙ නෑ.
මම මේ කරපු අනන්ත සංසාරේ මම හදපු ගති පොදියක් මට දැන් මේ මොහොතේ තරහක් වශයෙන් ආවා. එහෙමනම් මම මේ මොහොතේ තරහව ගන්නෙ නෑ. හැබැයි මට කෙනෙක් බනිනවා නම්, මට කෙනෙක් නිඳා කරනවා නම්, අපහාස කරනවා නම්, කෙලහෙලිකම් කරනවා නම්, ඇවත් කරනවා නම්, අවඩකම් කරනවා නම්, අසාධාරණේ කරනවා නම්, මංකොල්ල කරනවා නම්, නිඳා අපහාස කරනවා නම් කවුරු කරපුවාද? මං කරපුවා. එහෙමනම් මට දැන් තරහක් ගන්න අවශ්‍යතාවයක් නෑ. ඔබ මේකේ ආදීනව දැන් දකින්න පටන් ගන්නවා. අන්න එහෙමනම් මම දැන් මේ තරහව ගත්තා කියන්නෙම මගේ විනාශේ. එහෙමනම් ඒ කෙනා වැරදි නෑ. මමයි වැරදි. මම වැරදි කරපු නිසා අද එයා මගේ අතරට ආවා. එයා ආවේ මොකක් නිසාද? මම පෙර සංසාරේ තරහෙන් කටයුතු කරා, වෛරයෙන් කටයුතු කරා, ඒ වගේම අධික මෝහයෙන් කටයුතු කරා, ඒ වගේම නිന്ദා අපහාස මේ සෑම දෙයක් කරපු නිසා මේ ජීවිතේ අර පෙර හේතුව මේ ඵලය. දැන් ඵලය ගන්නන ළඟට එන්න ඕනද නේද ළඟ? අන්න එහෙනම් ඒ ආදාළ පුජ්‍යලයා ළඟට ආවා. එහෙනම් දැන් එයා නිന്ദා අපහාස කරනවා, වෛරකම් කරනවා, ක්‍රෝධකම් කරනවා, අපහාස නොයේකුත් අපට අටකතු කරනවා. මේ අපට කටයුතු කරනකොට ඔබ සිත හඳුනගෙන ඉන්නට ඔබට දක්ෂයෙක් වුණා නම්, මේ මම කරපු එකක්මයි කියන දේ ඔබ බාරගත්තා නම්, ආයේ නැවත මම මේක කරන්නේ නෑ. යාට බැනලා හරි යාට කියන්න තියෙන දේ හරි එයා යම් කිසි දෙයක් කරනවා නම් යාට කරලා යන්න ඉඩ දෙනවා. එහෙමනම් දැන් එයා බැනලා එයා මොනවා හරි දෙයක් කියලා ඔබගෙන් අයින් වෙලා යනකොට ඔබ නිහඬ වෙලා ඒ බයින වාරයක් පාසා දැන් ඔබ මේ ජීවිතේ නිලියක් නෙවෙයි. පෙර සංසාරේ ඔබ නිලියක්. අර මං කිව්වේ ඔබ ළමෙක් වුණා. ඊළඟට ළමයා අම්මෙක් වුණා. අම්මා නැන්දම්මෙක් වුණා. දැන් ඔබේ සියලුම දේ රඟ දැක්වුවා නේද? යාළුවෙක් වුණා. ඒ වගේ ඔබේ රඟ දක්වපු දේ ඉදිරියට ආවට පස්සේ ඔබ හිතනවා අනේ ඇත්තටම මේ මමම රඟපාවුවානේ. දැන් මෙයා මගේ ඩයලොග් එක කරන්නේ. දැන් මෙයා රඟපානවා. අනේ යා වැරදි නෑ. එයා ඇත්තටම අසරණයි. මමයි පෙර සංසාරයට රැඟුවේ. ඒ රඟපුගේ ප්‍රතිඵලනේ ජීවිතේ මට ළඟට ආවා. අනේ යාට යහපතක් ඒවා, සිතක් ඒවා, සැනසීමක් ඒවා. හැබැයි යා කරන දෙයට යා ඒ බයින වාරයක් පාසා මම බැන්නොත් මොකද වෙන්නේ? එයාත් අපායේ. මමත් අපායේ. දැන් අපායට යන්න කැමතිද? මං ඇහුවොත් එම ඔය ඇත්තන්ගෙන් අපායට යන්න ඉක්මනට කැමති කවුද කියලා හුත් ඔබ අත උස්සනවා. ඒ වුණාට ඔබට ධර්මය ගෝචර නොවුනොත් යන්නම වෙනවාමයි. යන්න අකමැති නම් බණ ටික අහන්න. නැත්තම් ඉතින් බණ කියන්නේ මොකද්ද? භව නාසන. භව කියන්නේ මොකද්ද? ආය නැවත උප්පැත්තියක් නැති කරන තැන. එහෙනම් දැන් ඔබට ඇහුණාද මං කියපු බණ? ගෝචර වුණාද? කොටසකට ගෝචර වුණා. කොටසකට හොඳට නිදි. දිත්තේ දිත්ත මත්තම් මුතේ මුත මත්තම් සුතේ සුත මත්තම් භවිස්සති. හොඳ සුවනින්දා ගියා. අර කට්ටිය කියන්නේ මට බණ අහනකොට හොඳට නිින්ද යනවා. ඔව් මාර්යගෙන හොඳට සැදපියා. හොඳට නිදියා. උඹ එදත් කරේ නිදියපෙකනේ දැන්වත් මගේ තැනට උඹ ඉන්න දෙන එක හොඳයි. ඔන්න ඔය මං කියන දේ අහගෙන ඉඳහා. කවුද කියන්නේ? ඔබේ මාර්යා. නේද? ඔබේ මාර්යා කියන්නේ. හැබැයි මාර්යා පරද්දන්න නේද දැන් ඔබ සුදු රෙද්ද ඇඳගෙන සිල් රෙද්දක් පොරවාගෙන මේ පුණ්‍ය භූමියට ආවේ. ඇත්තට මේක කරනවද? මට නම් පේන්නේ නැහැ කරනවා. ඔබ ධෛර්යවන්ත වෙන්න. ඔබ උත්සාහවන්ත වෙන්න.
නැතුණොත් ඔබ මේ පදේටත් ඔබ ණයයි. කවුරු වෙනුවෙන්ද ඇවිල්ලා මේ භවනසන බණ දේශනා කරන්නේ? මටත් තිබුණා අද පොය දවසේ හොඳට කිරි පැණි දන් හැන්ද දැලබිලා හොඳට කාලා වළඳලා අර කුටියට වෙලා හොඳට සැතපෙන්න. හාමුදුරුවන්ටත් තිබුණ ස්වාමීන් වහන්සේටත් තිබුණා ඔය මොන හරි ඔය ජාතක කතාවක් හරි ඔබට අනේ ඔය ඩිංගක් කියලා අත්හරින්න කියලා. නෑ පින්වත්නි. උන්වහන්සේ කරේ මහා කර්තව්‍යයක්. මේක සුළුපටු කර්තව්‍යයක් නෙවෙයි. උන්වහන්සේ ඔබ දෙන දන් හැන්දට ණය නොවි උන්වහන්සේ ගමට ඒ වගේම තමන්ගේ පන්සලට දානගෙන දායකයන්ට ඒ වගේම තමයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා ධාතුවටම ණය මිදී නිදහස් වෙන්නයි පින්වත් මෙහෙණින් වහන්සේ වඩම්මලා ඔබ වෙනුවෙන් මේ භවනසන මග දේශනා කරන්නට අසුන් පැනෙන්නේ. එහෙමනම් දැන් ඔබ එකෙන් ප්‍රයෝජන ගන්න ඕනද නැද්ද? ඔබ උන්වහන්සේට ණය වෙලා යන්නේ. ඇයි පින්වත් මිත්‍ර ඔබ පහතින් පහතට වැටෙන්නේ? ඔබට මේ අවස්ථාව ඔබ ජීවිතේ මොනතරම් ඔබ නිදියවුවද? මං අහුවොත් ඔබගෙන් ඔබ වැඩිපුරම ඔබ නිදිය ගත්තද? එහෙමත් නැත්නම් ඔබ භවනසන මග ඔබ නැති කරාද කියලා අහුවොත් 90%ක්ම ඔබ නිදි. මෙලවත් නිදි, පරලොවත් නිදි. ආපහු නැවත ඔබට මාර්ගයක් මේ මාර්ගේ හම්බ වෙයිද? මේ චතුවරිය සිරිසත් ධර්මය ඔබට ආපහු මුල නොහෙන්න පුළුවන්. ඔබට මේ වටිනා කාලය, වටිනා මොහොත ඔබට දිනා ගන්නට ඔබ උත්සාහවන්ත වෙන්න. ඔබට නොතේරෙනවා නම් ඔබ ප්‍රශ්න කරලා අහන්න පටන් ගන්න. අහලා ඔබගේ ගැට ටික දිට්ඨින් උජුං කරෝති. මේ දිට්ඨි උදුරා ගමන්නට ඔබ උත්සාහවන්ත වෙන්න. ඒ වුණොත් ඔබට ඔබ මේ ලැබුවා දුර්ලභ මනුස්ස පටිලාභයෙන් ඔබ ප්‍රයෝජන අරගෙන. නැත්තම් ඔබේ නිදහන දැන් ඊළඟට කවුද අරන් යන්නේ? අපි දන්නේ හොර ටික අරන් යයි ඈ. කවුද හොරා? අර මාරයා තමයි හොරා. එයා තමයි ඔබ වරයි යන්නේ. අනේ මාව ගෙනියන්න එපා කියන්නද? මගේ බෑන එනකන් නැන්ද ලේලි එනකන් උරුරා එනකන් එහෙම නැත්තම් දුව එනකන් කියන්නද? සමහරක් ඇත්තෝ කියනවා අනේ මගේ මේ හුස්ම හිර වෙනවා, පපුව තද වෙනවා, මගේ පොඩි දුවට එන්න කියන්න, ලොකු දුවට එන්න කියන්න. අත්තිලව්වේ මේ ජීවිතේ මම පිරේතියක් වෙලානේ. නැද්ද? මගේ මුණුපුරාට එන්න කියන්න, මට මූණි චුට්ටක් බලන්න. දැන් නීච සුඛාර්ථද නැද්ද? දැන් අහයිද මාර්යා? තවද කරගෙන ආණීති දවෝටි කිතිවිසෝ භගවාරණ සම්මා සම්බුද්ධ විඤ්ඤා ජන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුතර පුරුෂ ධම්ම සාරති සත්තා දේවමනස බුද්ධෝ භගවාති කියලා 7 වතාවක් 21 වතාවක් කියනවද නැද්ද? අනේ ගන්නකෝ දරුවනේ අර තුන් සූත්‍රේ කියනවා දැන්. පුළුවන් ද හොස්ම ටික අල්ලගෙන ඉන්න? කුසලස උපසම්පදා සචිච්ච පරියෝදපනා ඒතං බුද්ධානුශාසනං ඒතං ධම්මානුශාසනං ඒතං සංඝානුශාසනං නං. මේ මොහොතේ මොබ හොස්ම ටික ඔබ ඇරලා මේ මොහොතේම යනාතක පලච්චාවේ මම දන්නවා කොතනද ඉන්නේ කියන්නේ. මම දැන් සතර අපායට වැටෙන්නේ නැහැ කියන තැන කවුද එහෙනම් තහවුරු කරගන්නේ? තමන්. අන්න එහෙනම් අර තරහක් එනකොට තරහ කියන්නේ දේශය. එහෙනම් තරහක් එනකොට ආදීනව දකිනවා මේ මම කරපු දෙයක්මයි. එහෙනම් මේ කරන දේ කවුරුත් කරේ නෑ මමයි කරේ. අනේ මට මේ ජීවිතෙත් මම තවත් තරහ ගත්තොත් එයත් අපායි මාත් අපායි. එහින්දා මං අපායට යන්නේ මේ මොහොතේම මම නවත්ත ගන්නවා. අනේ යාට සිතක් වේවා, යහපතක් වේවා, සැනසීමක් වේවා සොයා කොනදේ මෛත්‍රිය වඩනවා. අනේ යාට මේ ධම්මානුධම්ම පටිපදාවේ එහෙමත් නැත්නම් යාට මේ ධර්ම මාර්ගයේ යොමු වෙන්නටම ලැබේවා. අනේ යක් කවදා හරි මැරෙනවා.
මම ඇත්තටම මැරෙනවා. මැරුණාම මේ රූපය තියනවද? රූපං ජිරති නාම රූපං නජීරති. එහෙනම් නාමයේ දිරන්නේ නෑ, රූපය දැන් එයාගෙත් දිරනවා, තමුන්ගෙත් දිරනවද නැද්ද? දිරනවා. අන්න එහෙනම් දැන් එතන මරණානුස්සතිය වැඩුණාද නැද්ද? බුද්ධානුස්සතියටපත් වුණා. දැන් චතුරාර්යකයිකින් දේශය ඔබට වඩන විදිය කිව්වද නැද්ද? කිව්වා. දැන් තර ආදරයක් ඇති වෙනවා දරුවෙක් කෙරෙහි. එහෙමත් නැත්නම් ලෞකික හෝ භෞතික. එහෙමත් නැත්නම් ඔබට දරුවා මිනිබිරි මුණුබුරා, එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බාන ආදී යාන වාහන මේ වගේ නොයෙකුත් දේවල් වලට. දැන් ඔය ආදරෙන් මතක් වුණාම නේද අර මිනිබිරිට මුණුබුරාට නේද? එන්න කියන්න. අනේ මගේ මේ පපුව හිර වෙනවා දැන් මේ මට යන්න ළඟයි. එහෙම නැත්නම් කතා කරන්න බෑ. බලන වටපිටාව මොහොත රැස් දෙක කරකවලා. මම අර ඔබ ආදරෙන් හිටපු කෙනා ඇවිල්ලා ඉන්නවද කියලා බලන්නේ වෙයි. ඔබට කතා කරගන්න කටපන නෑ. හැබැයි හිත පනන. දැන් බලන වටපිටාව. දැන් ඇවිල්ලා එහෙම හිටියනම් එයා දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලා ඈසල කඳුළු ගලාගෙන යනවා. දැන් ඊයත් අසරණයි ඔයත් අසරණයි. ඇයි ඔයත් අසරණ වෙන්නේ? පළවෙනි කොටස මේ ජීවිතේ මොපිරේත භවය ඔබ හදාගත්තා. ඊළඟ පෙරේතය වෙලා නිකන් ඉන්නවද? නෑ. මෙහෙන් හුස්ම ටික ගිය ගමන් ඩුක් ගාලා කාගාවද කියලා නවතින්නේ. අර බලාගෙන හිටිය මිනිබිරියාගාව මුණුබුරාගාව. තරහෙන් හුස්ම ටික ගියත් ඒත් එහෙමයි. ආදරෙන් හුස්ම ටික ගියා නම් ඒත් එහෙමයි. දැන් ඉතින් අර හුස්ම ටික ගිය ගමන් දැන් පෙරේතයා වුණ ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් කාලා වරින් උන්දට කණ්ඩක් නෑ දැන්. දැන් ඔය ඇත්තද බත් කන්නේ යාද බත් කන්නේ? ඒ ඇත්ත ඔබගේ විඥාණය යටපත් කරලා එයාගේ විඥාණය හිට ගන්නවා. දැන් අර මනුස්ස ලෝකේ ඉඳගෙන යත්තම්ම හෝ ආච්චි හෝ අම්මා හෝ කරපු ක්‍රියාපටිපදාව තමයි ඔබගේ මුරුරා මිනිමිරි ඔබගේ පුතා කරන්නේ. ඇයි ඔබගේ මිනිමිරි මුරුරා යත් රාගයේ දේශයේ මොහෙන් කටයුතු කරනවා නම් දුර්ලභයි. එයාව ශක්තිමත් නෑ. ඒ දුර්ලභ ගති තියෙන නිසා අයහපත් ගති වැඩි නිසා අර අයහපත් ගතියට අර ගතිය සමානද නැද්ද? සමානයි. එහෙමනම් ධර්මයේ ඉන්න කෙනෙක්ගේ අසුතුවත් ප්‍රතුඥාන කෙනෙක්ගේ සමානද අසමානද? ඒ කෙනා ගාවට එන්න පුළුවන්ද? ඇයි ධම්මෝහ වේරක්කති ධම්මචාරී. එයා හැම තප්පරයක්ම බලනවා මේ ටික තමගේ කුණු පොදිය සලහරන කුසලස්ස උපසම්පදා. සචිච්ච පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං ඒතම් ධම්මානුශාසනං ඒතම් සංඝානුශාසනං. දැන් ඉතින් අන්න එහෙමනම් අර තමන්ට ආදරය කියලා හිතන සිතුවිල්ල ආපු ගමන් ඒකේ අනිච්ච දුක්ඛ විපරිණාමයේ ධම්මය ඒ තප්පරේම දකිනවා. මට මේ ලෝකේ මිනිමිරියෙක් මුරුරෙක් දුවෙක් පුතෙක් නෑ. අනන්ත සංසාරේ මම මේ හදාගත්තේ. එහෙමනම් මේ ජීවිතේ මට ණයක් තිබුණා මං ගෙවුවා. දැන් මට අල්ලන්න දෙයක් තියෙනවද? නෑ. එහෙමනම් එයාට මගේ මේ ශරීර කූඩුව හරි බලලා එයාට සත්‍ය අවබෝධ වෙලා එයාට සසල දුකෙන් අත මිදෙන්න හේතු වාසනාව වේවා. ඒ වගේම තමයි මේ කූඩුවේ එයාට තියෙන්නේ මොනවද තියෙන්නේ? කෙස් ගොඩක්, ලොම් ගොඩක්, කටු ගොඩක්, මස් ගොඩක්, අසූචි ගොඩක් තියෙනවද දැන් යහපත් දෙයක්? නෑ. අසුභානුස්සතිය. මේකට කියනවා මොකද්ද? අසුභානුස්සතිය. එහෙමනම් එයා සැලකුවා නම් ඔබට ආදරෙන්, ඔබට සෙනෙහසින්, ඔබව දරුවෙක් වගේ බලාගත්තා නම් මම අනන්ත සංසාරේ මෙයා මේ විදිහට බලාගන්න ඇති.
එයාගේ ණය ගණදෙන එයා පියවුවා. අනේ යාට මේ සංසාර භව ගමන නිමා කරගන්නටම මේ පිරිසුදු ශක්තිය උදව්වක් වේවා, උපකාරයක් වේවා, උපනිශ්‍රය වේවා කියනකොට ඔබ බුද්ධ අනුසතියටපත් වෙලාද නැද්ද? පත් වෙලා. දැන් ඔබ දේශය දැන් දන්නවා. ඔබට තරහක් ආවම ඔබ මොකද්ද කළ යුත්තේ? ඒ වගේම ඔබට ආදරයක්, එහෙමත් නැත්නම් ඔබට කැමැති ස්වභාවයක්, රාගයක් ආවනම් ඔබ යම් කිසි දෙයකට කැමැත්තක් නම් ඒකට කියනවා මොකද්ද? රාගය. දැන් ඔබ රාගයත් එහෙනම් ඔබ අසුභානුසතිය වඩන්න දන්නවා. ඊළඟට මෝහය. මෝහය කියන්නේ මොකද්ද? උද්දච්චකම, කුහක ගතිය, මාන්නය. අර කියන්නේ තියෙන්නේ නිකන් අර සැලෙන්නේ නැති ගතිය, නැමෙන්නේ නැති ගතිය. ආන්නේ කෙනාට මෝහය කියනවා. ඒ කෙනා මෝහයෙන් ඉන්නකොට එයා ගාව දැන් රාගයේ දේශය තියනවද නැද්ද? උපරිම බලවත්. ඒ කෙනා ගාව එයා පව් නොකරවට ඇතුළ පව් කරනවාමයි. ඒ කෙනා ගාව තියෙනවා එහෙනම් මොනවාද? රාගය, දේශය, මෝහය කියන්නේ උපරිම බලවත්. එතකොට මේ උපරිම බලවත් කෙනා ඔබට සැලෙන්නේ නැත්තම් ඔබට සිතුවිල්ලක් එන්න පුළුවන්. අර මොනෝසෙලි පුදු මුත්‍යතකමක් නිදින්නේ. කිසිම නාමශීලීභාවයක් නැහැ. ඔබගේ හිතට එනවද නැද්ද එහෙම පුංචිලෝ දැක්කම? එනවනේ. එතකොට ඔබට ඒ සිතුවිල්ල එනකොටම ඔබ මරණානුස්සතිය දැක්කෝ. ඒ තියෙන්නේ මොනවද? ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා භූත ධාතුව. එහෙනම් මේකෙන් මට මංගාව තියෙන්නේ ඒකමද නෙවෙයිද? එයාගේ උද්දච්ච කුවක ගතිය මාන්නේ මමද ගෙනියන්නේ ආද ගෙනියන්නේ? මානින ගතිය නැති කරා. එහෙනම් මට දැන් එයා සතු කිසිම දෙයක් මට එයාගේ කුහකකම තිබුණාද, උද්දච්චකම තිබුණාද, මාන්නේ තිබුණාද, මේ මොන දෙයක්වත් මට අදාළයිද? නෑ. එයා කරගන්න දේ එයා කරගෙන යයි. මට ඒකෙන් පළක් නෑ. එහෙමනම් මේ කූඩු දෙකෙන්ම අවසානයේදී මහ පොළවට පස් වෙනවද නැද්ද? අන්න ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා භූත ධාතුවටපත් වෙනවා. දැන් මරණානුස්සතියපත් වුණාද නැද්ද? අන්න. දැන් එහෙමනම් ඔබට චතුරාර්යක්කා මේ තප්පරේම පූර්ණ වුණාද නැද්ද? අන්න කුසල මූල පටිච්ච සමුප්පාදය. කුසල කු කියන්නේ මොනවද? කුණු. ස කියන්නේ සලා හරිනවා. කුසල පටිච්ච තමන් කැමැත්තෙන් වෙලා ගත්ත දේ. සංඋප්පාදනය. ඒ උපදවගත දේ පාදලා අයින් කරා. කෝණ ටික පාදලා අයින් කරා කුසල මූල පටිච්ච සමුප්පාදය. එහෙමනම් මේ කුසල මූල පටිච්ච සමුප්පාදයෙන් දැන් මිදුනහම අකුසල දැන් අකුසල මූලයේ තියෙනවද? නෑ. අකුසල මූලයෙන් අයින් වුණා, කුසල මූලයටපත් වුණා. දැන් පැහැදිලිද ඔබට? එහෙමනම් ඔබ ගාව මෙතුවක් කාලයක් මොකද්ද තිබුණේ? අකුසල මූල පටිච්ච සමුප්පාදය. අකුසල මූල පටිච්ච සමුප්පාදය තිබිච්ච නිසා ඔබට මේ තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, නින්දා කිරීම, අපහාස කිරීම, කේලම් කිරීම, ගතු කිරීම මේ නොයෙකුත් සිත අසංවර වෙන ස්වභාවය ඔබට පෙන්නේ නැහැ. දැන් එහෙමනම් ඔබට මේ චතුරාර්යකා කියන්නේම මේ හතරට. මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය. දැන් මේ ටික ඔබ අවදි වෙච්ච මොහොතේ ඉඳන් ඔබ නිින්දට යනකොට ඔබට සිතුවිලි උපදින මොහොත සිතුවිලි එනවා. ඒක නවත්තන්න බෑ. සිතුවිලි අල්ලන්න එනකොට එහෙම නැත්නම් සිතුවිලි අල්ලනකොට අපි කියන තරහක් ගත්තොත්
ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් ගත්තොත් ඒ කරා සිතුවිලි පවත්තන්න උත්සාහවන්ත වුණොත් වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, විමත්තතාවය. අන්න එතනයි එහෙන සතර කමඨහන වඩන්න තියෙන්නේ. එහෙමනම් මේ වර්තමාන මොහොතේ තමයි ඔබට රාගය, දේශය, මෝහය උපදින්නේ. ඒ උපදින මොහොතට තමයි එහෙමනම් චතුරාර්යක වඩන්න තියෙන්නේ. අන්න එතනින් තමයි බුද්ධ අනුස්සතියට ඔබ පත් වෙන්නේ. දැන් එහෙනම් කුසලස්ස උපසම්පදා සදිච්ච පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං ඒතම් ධම්මානුශාසනං ඒතම් සංඝානුශාසනං බවට පත් වුණාද නැද්ද? පත් වුණා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දැන් ඔය ගාථාව කීවට කමක් නැහැ එහෙමනම්. හැබැයි ඔය ගාථාව ඔබ කී පාරක් කියනවා? නාලනේ දෑත් දෙක තියාගෙන බාල ගතියයි ඔබ නැති කරේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ මොහොතේ බිහි කරගන්න බාල ගතිය. ඉමිනා පුඤ්ඤ කම්මේන කියන්නේ මොකද්ද? කර්ම ශක්තිය. සටන් කරලා ඉඳන සතං සමාගමෝ හෝතු හේතුව අයින් කරා. හේතුව අයින් කරතන හෝතු යාව කියන්නේ මොකද්ද? පිරිසුදු මාර්ගය. යාව නිබ්බාන නිවුණා. බාන වලින් මිදී නිදහස් වුණා. රාග බාන, දේශ බාන, මෝහ බාන, නිබ්බාන පත්‍ය. දැන් ඒ තරමටපත් වුණාද නැද්ද? පත් වුණා. ඔබට දැන් එහෙමනම් දැන් නිවන හම්බුණාද නැද්ද? එහෙමනම් පින්වත්නි මේක දැන් ඔබේ අතින් පයෙන්ද කරන්න තියෙන්නේ? ඔබේ සිතින්ද කරන්න තියෙන්නේ? මේක තමයි නිම්මල වූ සිරිසත් ධර්මය. නිම්මල වූ කියන්නේ ඔබගේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න නිවා දමපු තැන. නිබ්බාන ගාමී පරමං සුඛං හරි සුවසින් වනවා. දැන් ඔබ ඒ සුවසේ ගෙවන්නේ නම් කොයි මොහොතේද? මේ ධර්මය චක්කුං උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. මේ තප්පරේ මේ මොහොතේ පටන් ඔබ නින්දට යන ගිහිල්ලා ඔබ මරණ මොහොතේ දක්වා ඔබ මේ ටික මේ විදියට කරගෙන යනකොට ඔබගේ සතර පාඩුව වැඩිද? එහෙමනම් පින්වත්නි සතර අපායට නොවැටෙන්නට නම් එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති. මේ මොහොතේ බිහිවන සියලු මුකුණු සලා හරින තැනයි. එත්තේසං එතන බිහිවෙන කුණු නිරුජ්ජමානා වෙන් කරලා අයින් කරනවා. පහියමානා සම්පූර්ණ කුණු ටික එකතු කරලා කුණු වලටම ගිහිල්ලා දානවා. ආයෙක නැවත ගෙට ගන්නවද? නෑ. පහියති. දැන් ඉතින් එහෙමනම් ඔබට දැන් නිරාමස සොයක් සතුටක් තියෙනවද නැද්ද? අන්න ඒ මොහොතේ ඔබේ ඥාති සමූහයට දැන් අන්න එතනින් එනවා ඊළඟ කර්තව්‍ය. මොකද්ද? ඔබගේ අනන්ත සංසාරයේ අප්‍රමාණික වූ මව් දෙමව්පියන්, ගුරුවරු, ඥාති හිත මිත්‍රාදී සේවක සේවිකා අසල්වාසී මේ සියලු දෙනා අනන්ත සංසාරයේ ඔබේ මිය පරලව ගිහිල්ලා අනන්ත සසරේ මේ මනුස්ස ලෝකෙට තවම දුර්ලභ මනුස්ස පටලාභයක් නොලබව ඒ සියලු දෙනාට නැවත මනුස්ස ලෝකෙට එන්නට විවරණ දෙන්නට පුළුවන්, පින් දෙන්නට පුළුවන් සුදුසුම අවස්ථාව. ඒ සුදුසුම අවස්ථාව පණ පිහිටවල ඔබට පින් දෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතේ ඔබගේ නමින් මිය පරලව ගියා වූ ඒ සියලුම ඥාති සමූහයට පණ පිහිටවලා පින් දෙන්න පුළුවන්. එහෙමනම් ඒ සියලු දෙනාට පින් දෙනකොට ඔබට කරදර කරයිද? ඔබට හීනෙන්වත් ඇවිල්ලා පේන්නේ. ඇයි මගේ බුදු දියණියක් මනුස්ස ලෝකේ ඉන්නවා. මගේ බුදු පුතෙක් මනුස්ස ලෝකේ ඉන්නවා.
එයාට ආයි කරදර කරන්නේ මම කරපු දේ මම ගෙවනවා. පින් දීලා යාලා නිහඬ වෙනවා. ඒ අතෝ පැත්තකට යනවා. ඔබට ආශිර්වාද කරනවා. ඔබට තව තවත් ධර්ම ඥානයම පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඔබට මේ චතුරාර්යරක්ඛා කියන දේ එහෙමත් නැත්නම් ධම්මාන ධම්ම පටිපදාව ඔබ එක තප්පරයක්වත් ඔබ නොසලකා සලකා බලා තමන්ගේ ගමන පූර්ණේ කරගන්නවා පරිපූර්ණෙදී. එහෙමනම් පින්වත්නි ඔබ හම්බ කරාට දේවල් දොරවල් හැදුවට යාහන වාහන ගත්තට දරු මල්ලු හැදුවට බුදු පුත්තු හැදුවට මේ ජීවිතේ ඔබට පහනක් වෙන්න ඔබට ආලෝකයක් වෙන්න ඔබේ මාර්ගය ඔබ පරද්දන්න ඔබ උත්සාහවන්ත වෙන්න. එහෙම නොපින්නන්නේ ඔබට මේ සංසාර භව ගමන නිමා කරගන්නට පුළුවන්. ධෛර්ය ශක්තිය විරිය උත්හානෙ වගේම මේ සසර භව ගමන සදහටම අත මිදී නිදහස් වන්නට මේ ධර්ම දේශනාව ඔබ සෑම සියලු දෙනාට ඒ පින ඔබගේ අනන්ත සසරේ මේ සසරේදී ඥාති සමූහයට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාට කම්මාවරණ විපාක කරන අහෝසි වෙත්වා. මේ ධර්ම දේශනාව ඔබ සෑම සියලු දෙනාට ගෝචර වෙලා ධම්මාන ධම්ම පටිපදාසරේ සසර දුකෙන් අත මිදෙන්නටම හේතු වාසනාව වේවා. දැන් ඔබ සියලු දෙනාට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනේ මේ දේශනාව තුළ ඔබට නොතේරෙච්ච තරම් තියෙනවා නම් ඔබට ප්‍රශ්නයක් මේ මොහොතේ අහන්න පුළුවන්. විනාඩි 5ක් තියෙනවා. උපාසකම්මලට තේරුණාද? මම ආයෙ පාරක් ධර්ම දේශනාවට වඩින්න උන තේරිච්ච අය උසන්න බලන්න. ඔයාලට ගැඹුරුයිද ධර්මයේ? ඔය සරලව තමයි පැහැදිලි කරේ. මේ පැහැදිලි කරේ ඉතාමත්ම සරලව. දැන් ඔබගේ මිරිස් ගහගත්තේ ඒක තමයි. මිරිස් ගහ උපමාවට ගත්තේ ඒ නිසා ඔබට නොතේරෙන නිසා. බලන්න එතකොට දැන් ඔබට මේ දේශනා කරපු ධර්මයේ ඔබට නොතේරෙන්නේම කාගේද අඩුපාඩුවක්ද? ඕකට දැන් අරටුව කියනවා. විඥානීය බලවත් වෙලා. දැන් මේ විඥානීය බලවත් වුණාම මොකද වෙන්නේ? ඔබ සරණයිද අසරණයිද? ඒකයි තමන්ලගේ ගෙවල් වල දරුවන් ඉන්නවනම් මිනිබිරියන් මුණුබුරන් ඉන්නවනම් සාමාන්‍යයෙන් යාළුවට මේ ධර්මයේ අවුරුදු 10 11 කියන්නේ මේ අයට තේරෙනවා යොමු කරගන්න මේ වගේ අවස්ථාව ඔබ එයාට උදව් කරන්න. මොකද ඔබ උදව් කරනකොට තමයි ඔබට මේ ජීවිතේ බැරි වුණොත් ඔබට මතු ජීවිතයේදී ඒ උදව්වෙන් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එතකොට ඔබට මේ ජීවිතේ බැරි නම් මතු ජීවිතේ හරි මේ ධර්මය ගෝචර වෙනවා. එහෙම නොකරොත් ඔබ මොකද වෙන්නේ? මේ ජීවිතෙත් අසරණයි, මෙලවත් අසරණයි, පරලොවත් අසරණයි. ආයෙ නැවත මනුස්ස ලෝකයට ආවත් අසරණයි. ආයෙ මේ ධර්මයේ කොච්චර කොහේ දේශනා කරත් ඇහෙයිද? නෑ පින්වත්නි. ඇහෙන්නේ නෑ, ගෝචර වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ඒ හින්දා ඒ අය අනිවාර්යයෙන් යොමු කරන්න. මොකද දැන් මේ ඉදිරියේදී ආපු කාලේ කාටවත් යහපතක් නෑ. හැමෝටම බොහෝ අයට දුකට හේතු හැදෙන කාලයක්. ස්වභාව ධර්මයේ අතුපතු ගන්න කාලයක්. ධර්මයේ ඉන්න අය ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ යාත්‍රාව හිටපු කෙනා විතරයි බේරෙන්නේ. අනිත් සියලු දෙනා
යන්න වෙනවාමයි. ඇයි ඔබනේ යන්න පාර කපාගත්තේ? කවුරු පාර කපලා දුන්නද? නෑ අනුදිසානායක අනිවාර්යයෙන්. නැත්තම් කියන්න පුළුවන් දේශපාලනඥයෝ එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා නේද? දැන් රටට ඇගිල්ල දික් කරනවා මිසක් ලෝකෙට ඇගිල්ල දික් කරනවා මිසක් තමගේ පැත්තට ඇගිල්ල දික් කර ගන්නවද කවුරුවත්? නෑ. එහෙම නැත්නම් කේ පාසලේ හාමුදුරුවෝ අපිට කියලා දුන්නේ. නේද? මගේ කනට වැහෙන දේවල්. එතකොට අර වයසක අම්මට වෙච්ච දේ තමයි වෙන්නේ. ඇයි මේ ජීවිතේ අසරණ වෙලා මහා මගට වැටෙනවා වගේ දැන් මේ මනුස්ස ජීවිතේම මහා මගට වැටුනහම ඔබ මිය පරලව ගියාම ඔබ මහා මගට වැටෙනවද නැද්ද? කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, අඳින්න නැහැ, ඉලු පිටුන් නැහැ. ඒ අම්මා හිතේ නිකන් නෑනියෝ. ඒ අම්මා කිව්ව එයා ගැන හිතලා ඒකයි ඒක. අනේක තමයි කියන්නේ. තමන්ගේ ඒ කියන්නේ තමන්ට මේ ධම්මානුධම්ම පටිපදාවේ මාර්ගයට තමන් යොමු නොවිච්ච නිසා. තේරුණාද? එතකොට විඥානේ බලවත් වෙලා එතන. දැන් යාන කොච්චර අපි බණ කිව්වොත් වැඩක් තියෙද? නෑ. ඒක කොච්චර වෙන්නේ නෑ. ඒක තමයි ස්වභාවය දැන්. එතකොට මමත් ඒතරටපත් වෙනවද කියන දැන දැන් දකින්න ඕන කවුද එහෙනම්? තමන්ලා. අනුන්ව දිහා බලලා තමන් හැදෙන්න ඕනේ. වෙන කවුරුවත් දිහා බලලා ඒතරටපත් වෙන එක නෙවෙයි. එහෙමනම් දැන් එකපාරක් බලහලා හරියයිද? නෑ පින්වත්නි. භාගතුන් වහන්සේ මේකේ දේශනා කරනවා සංවට්ටය, පරිවට්ටය, විවට්ටය. එතකොට මේ වට්ට තුනක් දේශනා කරනවා. එතකොට මේ වට්ට තුනට මොනවද අයිති වෙන්නේ? මහා සතර සතිපට්ඨානෙ. මහා සතර සතිපට්ඨානෙ පටිච්ච සමුප්පාදය. අකුසල මූල පටිච්ච සමුප්පාදය. අකුසල මූල පටිච්ච සමුප්පාදෙ මිදෙන්නට චතුරාර්යකා. චතුරාර්යකා ඊළඟට ඒක වඩනකොට කුසල මූල පටිච්ච සමුප්පාදය. කුසල මූල පටිච්ච සමුප්පාදය එහෙනම් දෙපැත්ත හරියට තේරුම් ගන්නට නම් දෙවතානුසතිය තෝරගන්න ඕනේ. එහෙනම් මේ දෙවතානුසතිය දකිනකොට අපට ධර්මයේ නොතේරෙනවනම් අක්කන සූත්‍රය. එහෙමනම් අක්කන කියන්නේ මොකද්ද? අක්කනේව අසමේව පොතුජනෝ පොට්ටපාදෝ දුප්පඤ්ඤස්සයෝ. දැන් මේ ටික ඔක්කොම ඔබ ශ්‍රවණය කරන්න ඕනද නැද්ද? ශ්‍රවණය කරන්න ඕන. එහෙමනම් අද ඔබට කෙටි හරි මම ඒ ටිකේ කොටසින් කොටස දේශනා කළා. එහෙමනම් පින්වත්නි අපිට පින්කම් කර පුඤ්ඤ පාප පහිනස්ස පිනයි පවයි දෙකම අතහැරිය තැන නිවන. හැබැයි පව අතහැරලා පින් කර කර ගියොත් මොකද වෙන්නේ? ඒ සසර. පව කරා සසර, පින කරා සසර. පින කරලා පින තමන්ගේ අනන්ත සසරේ මේ සතර ඥාති සමූහයට පින් පමුණවන්න ඕන. සමසේ පින් පිහිටුවා, පින් පතුරවා, පින් කැප කරමින්, පින් අනුමෝදන් කරමින් උපනිෂ්ඨ වේවා, හේතු වාසනාම වේවා කියලා ඔබ දෙවියන්ටත් මළගිය ඥාතින්ටත් පින් දුන්නොත් අන්න කුසලය. කුසලය කියන්නේ මොකද්ද? ඔබ ගාව අපමුදින්න දෙයක් නෑ. මං කියන්නේ දැන් මං ගාව පර්ස් එකේ සල්ලි නැත්තම් හොරු ඉන්නවද? මගේ පර්ස් එක හොරකම් කරන්න හොරෙක් එනවද? නෑ නෑ කියලා දන්නවා. මටත් බය නැතු යන්න පුළුවන්ද බැරිද? හැබැයි මං කාත්ත කර බඩු ටික දාගෙන ලක්ෂයක් කෝටියක් මගේ බෑගේ තියාගෙන මොනතරම් පිංචි දෙයන්නේ අර මල්ලාලා. එහෙම වෙච්ච අම්මලා නැද්ද සල්ලි ගැටේ ඉනේ ගහගෙන? සල්ලි ගැටේ ඉනේ ගහගෙන අතගාලා බලනවා මිරකලා බලනවා වැඩිලා ගන්නෑ. හිතනවද නැද්ද? ඇත්තටම දැන් නැතුව ගියොත් එහෙම සිතුවිල්ල පවතිනවද? නෑ සංකාර සිතුවිල්ල පවතින්නේ නෑ. ඇයි? මංගාව නෑ හිස්. එහෙනම් හිස් වෙච්ච තැන තමයි කුසලය. ඒකයි කුසලස්ස මොකුත් නෑ උපසම්පදා සචිච්ච උපයාගත දේ සම්පූර්ණයෙන්ම පහදා මිදී නිදහස් කර උපසම්පදා සචිච්ච පරියෝදපණං ඒතං බුද්ධානුසසනං ඒතං ධම්මානුසසනං ඒතං සංඝානුසසනං. එහෙනම් මේ ටික කරන්න නම්
වර්තමාන මොහොතේ පොදට ධර්මයේ ශ්‍රවණය කරන්න. මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනා දාලා තිනවා සිරිමග ටීවී කියලා. ඔයාලට නොතේරෙනවා නම් මේ ධර්ම දේශනා හොඳට අහලා මේ ජීවිතේ උපරිම උත්සාහවන්ත වෙන්න ඔබගේ භව ගමන නිමා කරගන්න. ඔබට බැරි වුණොත් මේ සසර භව ගමන නිමා කරගන්න බැරි වුණොත් අඩුම තරමේ සතර අපායෙන් හරි මිදී නිදහස් වෙන්න ඔබ උත්සාහවන්ත වෙන්න. සම්මා දිට්ඨික බවටවත් ඔබපත් වෙන්න ඔබ උත්සාහවන්ත වෙන්න. ඒ වුණොත් ඔබ මේ ජීවිතය ඔබ දිනු. නැතුනොත් ඔබ මායයට ණය වෙලා මරණයටපත් වෙන්නයි තියෙන්නේ. හොඳයි ප්‍රශ්න නෑ වගේ. එහෙමනම් සියලු දෙනා ඒ වගේම අද දිනේදී මේ ධර්ම දාණයට සාදුකාරයක් දෙන්න. ඒ වගේම අද දිනේදී ධර්ම දාණයට දායකත්වයේ ලැබූ ඒ වගේ තමයි ජී.එන්. රේණුකා පියදර්ශනී කියනවා එම දියණිය. ඒ වගේම එම දියණියගේ අවුරුදු 43 වෙන ඒ වගේ ජන්මදිනය අද දිනේදී 43 පෙර නිමිත්තෙන් තමයි ඒ දියණිය මේ ධර්ම දාණය කියන දේ බාරගත්තේ. ඒ වගේම එම දියණියට නිදුක් නිරෝගී භාවය අත්පත් වේවා, කායික මානසික සුවතාවය අත්පත් වේවා, ධර්ම ඥානය තවතවත් පහළ වේවා. මේ වගේ ධර්ම දේශනා පවත්වලා ලෝක සත්‍යයේ දහම්මස විවෘත කරන්නටම ඒ වගේ මේ සියලු කටයුතු අංග සම්පූර්ණ කරන තමන්ගේ මෙලවටත් පරලොවටත් මාර්ගඵලයට නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දාණය උදව්වක් වේවා, උපකාරයක් වේවා, උපනිශ්‍ර වේවා, හේතු වාසනාම වේවා. ඒ දියණියට ආයුෂ බලය වර්ණේ සපත සමාධි ප්‍රඥාව පහළ කරගෙන මේ සසර දුකිනුත් අත මිදෙන්නට හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක්. ඒ වගේම තමයි දෙවියන්ගේ පුතේ අර බිකුනිකාද? බිනුකා කියන්නේ පුතේ කවුද? දුවද? බිනුකා කියන එම දියණියටත් ඒ වගේම තමයි තේනුක සෙහෙස්ස කියනවා පුතණුවන්ටත් ඒ වගේම තමයි පැතීමටත් ඒ වගේම තමයි ඒ දරුවන් සියලු දෙනාගේ ඇතුළු මේ ලෝකයේ සිටින සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා, නැරෙනුවර පහළ වේවා, සති සමාධි ප්‍රඥාව පහළ කරගෙන ඒ දරුවන් සෑම සියලු දෙනාට සරසවි පිහිට ලබාගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන සරසවි පිහිට ලබාගෙන ධම්මපටපද හැසිරි බෝධිසත්ව දරුවන් බවට අත්පත් වේවා. ඒ වගේම තමයි තව දියණියක් රෝගාතුරව සිටිනවා කිව්වා. ඒ වගේම තමයි එම දියණියට ඒ වගේ ශල්‍ය කර්මයකට වාජනය වෙනවා එම දියණියට. ඒ වගේම එම ශල්‍ය කර්මය කිසිම ආකාරයක කරදරයකින් බාධකකින් තොරව ඒ ශල්‍ය කර්මය නිවැරදි විදිහට සකස් කරගන්නටත් ඒ වගේම තමයි ශල්‍ය කර්මය නිවැරදි විදිහට ඒ දෙයට මුහුණ දෙන්නටත් ධෛර්ය ශක්තිය විරියෝත්ථානය ලැබේවා. ඒ වගේම තමයි එම දියණියගේ සියලුම වෛද්‍යවරුන්ගේ හෙදහෙදියන්ගේද ආකර්ෂණය දිනාගෙන ඒ සියලුම වෛද්‍යවරුන්ගේ හෙදහෙදියන්ගේ ඒ උපකාරය තුලින් ඒ දැරියගේ ශල්‍ය කර්මය සාර්ථක කරගෙන ඒ රෝගී සුවපත් භාවයට මාත්පත් වේවා. නිදුක් නිරෝගී භාවය අත්පත් කරගෙන දීර්ඝායුෂ ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කම්මාවරණ විපාකාවරණ නිදී නිදහස් වෙත්තා කෙලෙසවරණ යාවරණ තමා තුලින් දැනදකගෙන හඳුනාගෙන සදහට මතමුදවා නිදහස් කොට නිදහස් වෙත්තා කියන සාර්ථකයක්. ඒ වගේම තමයි මේ දරුවන් සෑම සියලු දෙනාගේ අනන්ත සසරේ මේ සසරේ මිය පරලොව ගියා වූ ඒ වගේම තමයි මිය පරලොව ගිය විශේෂයෙන්ම ජේ.එච්. පියසේන පියාටත් පින් පිණිසත් ඒ වගේම තමයි ධර්ම දේශනාව පවත්වාගෙන යනවා මේ සෑම සියලු දෙනාටත් ඒ වගේ පන්සලේ වැඩ වාසය කරනවා පින්වත් අපේ ගෞරවනීය ඒ වගේ මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම තමයි එහෙමනම් මේ සෑම සියලු දෙනාගේ අනන්ත සසරේ මේ සසරේදී සියලුම ඥාති සමූහයට මේ පින් අනුමෝදන් වෙත්තා පින් කැපකොට කැපගනිත්වා. ඒ වගේම තමයි තමන්ගේ මව් දෙමව්පියන් ගුරුවරුන් සීලා චිරණෙන්දලා මාමල වාපලා ලොකුවමල ලොකු දාත්තලා ඒ වගේම තමයි නැන්දමල මාමණ්ඩල නෑනල මාසිනල ලේලා බෑනල දුල පුදල මිනිමිරියන් මුහුණ ඥාති හිත මිත්‍රාදී සේවක සේවිකා අසල්වාසීන් වශයෙන් මේ අයගේ සියලුම
දෙනාගේ අනන්ත සංසාරයේ සියලු ඥාති සමූහය මේ පැවසූ ඒ අයගේ කවුරු හෝ කෙනෙක් ඔබ අතර ඉඳගෙන ඔබට උදව් උපකාර කරලා යනකොට එනකොට කනකොට බොනකොට මගතොටේදී ආදී නොයෙකුත් විදිහට උදව් උපකාර කරා වූ සෑම සියලු දෙනාගේ අතර මේ භවයේ මිය පරලෝකයේ සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්තා පින් කැපකොට කැපගනිත්වා ඒ ඇත්තෝද නොයෙකුත් දුගතිගාමී ලෝකේ ගැත්නා සුගතිගාමී ලෝකෙට පැමිණෙත්වා පිරිසුදු මෞකසක මනස ප්‍රතිලාභයක් ලබා ගන්නා දුර්ලභ මනස ප්‍රතිලාභේ කිසිම කලක කිසිම මොහොතක සාපේක්ෂයෙන් අගහිකකමකින් තොරව කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරන උතුම් නිවනටපත් වෙත්වා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම තමයි ඔබගෙත් ඒ වගේම සියලු ලෝක සියලු සත්‍යයේ අනන්ත සංසාරේ මේ සසරේ දිව්‍යතල බ්‍රහ්මතල අසඤ්ඤතල ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු අන්‍ය ආගමික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්තා පින් කැපකොට කැපගනිත්වා ඒ ඇත්තෝද පිරිසුදු මෞකසක මනස ප්‍රතිලාභයක් ලබන්නා දුර්ලභ මනස ප්‍රතිලාභයෙන් ඒ ඇත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිවනටමත්පත් වෙත්වා කියලා සාදුකාරයක්. ඒ වගේම තමයි අද දිනේදී ඒ වගේම තමයි මේ ඒවා ගම් වතුරට වීශණයට ලක් වෙලා මිය පරලවගේ ඒ සියලු ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වෙත්තා පින් කැපකොට කැපගනිත්වා ඒ වගේම තමයි ගම් වතුරෙන් නොයෙකුත් විදිහට පීඩා විඳින මේ සෑම දරුවන්ටම සියලු ලෝක සත්‍යයටත් සිතල් වේවා යහපතක් වේවා සැනසීමක් වේවා සුවයක් වේවා සියලු ලෝක ඔබ ඇතුළු සියලු ලෝක සියලු සත්‍යයටත් ධම්මපටිපදය හැසිරී සංසාර වූ බව ගමන නිමා කරගන්නට ආයුෂ බලය වර්ණය සපසස සමාධි ප්‍රඥාව පහළ කරගෙන මේ සසර දුකින් සදාටම අතමි දෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් බවටම අත්පත් වේවා හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දීලා ඇඟිලි ටික නමාගෙන දෙයියන්ට මළගිය ඥාතින්ට පින් දෙමු. එත්තාව චාචම්මේ ඇඟිලි ටික නමා ගන්න. ඇඟිලි ටික නමා ගන්න. එත්තාව චාචම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාව චාචම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේව සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාව චාචම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමානු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යවං හෝතු සබ්බ දුක්ඛා